අන්‍යොන්හසයෝ ආයිබෝවන් කොරියන් පොතවිත් පුබුදු YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හරි මේ කොරියානු හෝඩිය ගැන කරන තුන්වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොරියානු හෝඩියේ තියෙන ව්‍යංජන අක්ෂර ගැන. කොරියානු හෝඩියේ ව්‍යංජන අක්ෂර 19ක් තියෙනවා. මූලික ව්‍යංජන 14ක් සහ ද්විත්ව ව්‍යංජන 5ක් විදිහට කොටස් දෙකකට මේ ව්‍යංජන අක්ෂර බෙදෙනවා. හරි මේ තියෙන්නේ මූලික ව්‍යංජන 14. හරි අපි ළඟට බලමු ද්විත්ව ව්‍යංජන 5. මේ තියෙන්නේ ද්විත්ව ව්‍යංජන 5. හරි අපි මේ සියලුම ව්‍යංජන අක්ෂර එකින් එකට අරගෙන කොහොමද මේ ව්‍යංජන අක්ෂර ලියන්නේ සහ මේ ව්‍යංජන අක්ෂර වල තියෙන ශබ්ද මොනවද කියන කාරණා ගැන කතා කරමු. පළමුවෙන්ම මම ගන්නවා මෙන්න මේ ව්‍යංජන අක්ෂරය. මේ ව්‍යංජන අක්ෂරයට තියෙනවා ශබ්ද දෙකක්. ක සහ ග කියන ශබ්ද දෙකම මේ ව්‍යංජන අක්ෂරයට තියෙනවා. අපි මුලින්ම බලමු කොහොමද මේ ව්‍යංජන අක්ෂරය ලියන්නේ කියලා. බලන්න මෙතන තියෙනවා මේ ව්‍යංජන අක්ෂරය එක පියවරයි තියෙන්නේ. එක පියවරකින් ලියන්න ඕන. ආරම්භ කරනවා වමේ සිට දකුණට ඉරක් ඇඳලා ඊට පස්සේ ඊරම පෑන ඉවත් නොකර ඉහළ සිට පහළට ගන්න ඕන. හරි අපි බලමු මෙන්න මේ විදිහට තමයි මේ ව්‍යංජන අක්ෂරය අපි ලියන්නේ. ඔව්. හරි අපි බලමු කොහොමද මේ ශබ්ද ගොඩ නැගෙන්නේ කියලා. මුලින්ම මේ අපි බලමුකෝ මේ සිංහල. අපි දැන් සිංහලෙන් අපි මැසේජ් කරනකොට අපි දැන් මැසේජ් කරනකොට හරි අපි chat එකකදී හරි අපි type කරනකොට සිංහල අකුරේ ශබ්දයට ගැලපෙන ඉංග්‍රීසි අක්ෂරය අරගෙන තමයි අපි මේ වචන හදාගන්නේ. හරිද? දැන් මෙතන උදාහරණයක් අරන් තිනවා මම. හල් කයිනු ශබ්දයට ආ ශබ්ද එකතු කරාම කා හැදෙනවා. හරිද? එතකොට අපි ඉංග්‍රීසි හොඩියේ K අකුර සහ මේ ආ කියන ශබ්දය කියන දෙන A අකුර භාවිතා කරලා අපි මෙන්න මේ කා කියන ශබ්දය හදා ගන්නවා. ඔව් දෙවෙනි උදාහරණයෙන් තියෙනවා අපි හල් කයන්නට කොහොමද ඕ කියන ශබ්දය. හල් කයන්නට ඕ කියන ස්වර ශබ්ද එකතු කරලා අපි කෝ කියන ශබ්දය හදා ගන්නවා. මෙන්න මේ විදිහටම තමයි කොරියානු භාෂාව තුලත් අපි කොරියානු හෝඩියේ තියෙන ව්‍යංජන අක්ෂර. කොරියානු හෝඩියේ තියෙන ව්‍යංජන අක්ෂර සහ ස්වර අක්ෂර එකතු කරලා ඊට ආවේනික ශබ්දය නිර්මාණය කර ගන්නවා. හරි අපි බලමු උදාහරණයක් අරගෙන. අපි කතා කරන ව්‍යංජන අක්ෂරෙම තමයි උදාහරණයට ගත්තේ. එතකොට මේ ව්‍යංජන අක්ෂරයට තිබ්බා ශබ්ද දෙකක්. ක සහ ග කියන ශබ්ද දෙකම තිබුණානේ. හරි මම මෙතනදී ගත්තේ ක කියන ශබ්දය. බලන්න මෙතනදී මේ ක කියන ශබ්දයට එකතු කරනවා ආ කියන ස්වර ශබ්දය. ඊට පස්සේ අපිට හැදෙනවා කා කියන ශබ්දය. ඒ වගේම ක කියන ශබ්දයට අපි එකතු කරනවා ඕ කියන ස්වර ශබ්දය. ඊට පස්සේ අපිට හම් වෙනවා කෝ කියන ශබ්දය. ඊළඟට ක කියන ශබ්දයට අපි ඌ කියන ශබ්දය අරගෙන කූ කියන ශබ්දය හදා ගන්නවා. ඊළඟට ක කියන ශබ්දයට අපි ඕ කියන ස්වර ශබ්දය එකතු කරලා අපි කෝ කියන ශබ්දය හදා ගන්නවා. ඊළඟට අපි ක කියන ශබ්දයට එකතු කරනවා යා කියන ස්වර ශබ්දය. අපිට ඊට පස්සේ ලබා ගන්න පුළුවන් කයා කියන ශබ්දය. හරි මෙන්න මේ විදිහට අපිට මේ කොරියානු හෝඩියේ තියෙන ඕනෑම ව්‍යංජන අක්ෂරයක් සහ ඕනෑම ස්වර අක්ෂරයක් එකට එකතු කරලා ඊට ආවේනික වෙච්ච ශබ්දය හදා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි අපිට ඕනම ශබ්දයක් හදා ගන්න පුළුවන්. හරි. තවත් වැදගත් කාරණාවක් ගැන කතා කරමු. මම කලින් වීඩියෝ එකකදී කියලා දුන්න මේ සිලබල් ගැන. සිලබල් කියලා කතාවක් මම කියලා දුන්නා. මොකද්ද මේ සිලබල් එකක් කියන්නේ? කොහොමද මේ සිලබල් වල තියෙන වැදගත්කම කියලා. හරි. සිලබල් එකක් අපිට දැන් මෙතෙන්දිත් වැදගත් වෙනවා. අපි කලින් ඉගෙනගත්තු දැනුම මම මතක් කරලා දෙනවාට සිලබල් එකක් කියලා කියන්නේ කොරියානු වචනයක් ශබ්ද කරන්න අපි මේ වචනය කඩා ගන්නවා ශබ්ද කොටස් වලට. ඒ ශබ්ද කොටසකට තමයි අපි කියන්නේ සිලබල් එකක් කියලා. එතකොට මේ එක වචනයක් උච්චාරණය කරනකොට ඒ අපි කඩාගත්ත ශබ්ද කොටස් ටික එකට එකතු කරලා තමයි මේ වචනේ උච්චාරණය කරන්නේ. ඔව්. එතකොට දැන් මෙතනත් අපි අරගෙන තියෙනවා මේ
සිලබල් දෙකක් මෙතන මේ වචන දෙකක් තියෙනවා. මේ වචන දෙකේ එක සිලබල් එක තමයි තියෙන්නේ. ඔව් මේ තියෙන එක මේ තියෙන පළවෙනි වචනේ මේ තියෙන්නේ දෙවෙනි වචනේ. එතකොට මේ වචන මේක එක සිලබල් එකක්. මේක තවත් සිලබල් එකක්. එතකොට මේ වචනේ නිර්මාණය වෙලා තියෙන එක සිලබල් එකකින්. හරි. දැන් මෙතනදී ඔව් දැන් මේ සිලබල් නිර්මාණය ගැන කතා කරනකොට මේ සිලබල් එකක් දැන් නිර්මාණය වෙන්නේ මේ ව්‍යංජන අක්ෂර සහ ස්වරාක්ෂර එකතු වෙලානේ. එතකොට මේ සිලබල් ටයිප්ස් වර්ග සිලබල් නිර්මාණය වෙන ආකාර ගැන අපි වෙනම කතා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරනවා. ඒක නිසා මේ channel එක subscribe කරලා නැත්නම් ඔයා channel එක subscribe කරලා bell icon එක click කරලා notification එක ගන්න. මම වීඩියෝ එක දාපු ගමන් ඔයාලට ඒක notification එකක් එවි. ඒක වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. හරි. ඒකත් මතක් කරමින් මේ ආයි පාඩමට එන්න. දැන් මෙතනදී මේ හැබැයි මෙතනදී මම කතා කරන්නේ මේ syllable type ගැන නෙමෙයි. මේ syllable හැදෙන ආකාරය ගැන නෙමෙයි. මම මෙතන කියන්නේ මේ syllable එකක ව්‍යංජනාක්ෂරය ආකාර දෙකකට තියෙනවා. හරි. බලන්න දැන් මේ පළවෙනි syllable එකට එන්නකෝ. මේ පළවෙනි ශබ්ද කොටස අපි ගත්තොත් මේ ශබ්ද කොටසේ බලන්න ව්‍යංජනාක්ෂර දෙකක් තියෙනවා. ඔව් මේ ඉහළ කොටසේ ව්‍යංජනාක්ෂරයක් තියෙනවා. තව පහළත් ව්‍යංජනාක්ෂරයක් තියෙනවා. ඔව්. එතකොට මේ මුලින් තියෙන ව්‍යංජන අක්ෂරය. ඔව් මුලින් තියෙන ව්‍යංජන අක්ෂරය තමයි මේ මෙතන තියෙන ස්වර අක්ෂරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ ව්‍යංජන අක්ෂරයට අපි කියනවා ආරම්භක ව්‍යංජන අක්ෂර කියලා. එතකොට ශබ්ද කොටසක තියෙන ආරම්භක ව්‍යංජන අක්ෂරය. නැත්නම් beginning consonant එක තමයි මේ තියෙන්නේ. එතකොට එයා තමයි මේ ස්වර අක්ෂරات එක්ක එකතු වෙලා මේ ශබ්දයක් නිර්මාණය කරන්නේ. එතකොට මේ පහලින් තියෙනවා මෙන්න මේ ව්‍යංජන අක්ෂරයට අපි කියනවා ෆයිනල් කොන්සනන්ට් එක කියලා. නැත්නම් කියනවා හල් අක්ෂරය කියලා. එතකොට කොරියානු භාෂාවෙත් හල් අක්ෂර තියෙනවා. හැබැයි කොරියානු භාෂාවේ තියෙන හල් අක්ෂර අපි ලියන්නේ පහලේ. එතකොට මේ ශබ්ද කොටස් නිර්මාණය වෙන්නේ බොක්ස් විදියට. නැත්නම් කොටු හැඩයට තමයි ශබ්ද කොටස් නිර්මාණය. එතකොට මෙන්න මේ වචන මෙන්න මේ සිලබල් දෙකේ පවතින ආකාරයට ස්වර එක්ක ව්‍යංජන එකතු වෙලා මේ ඉහළින් තියෙනවා. ඊට පස්සේ පහළ මෙන්න මේ ව්‍යංජන අක්ෂරයක් තියෙනවා. නම් ඒ ව්‍යංජන අක්ෂර හල් අක්ෂර විදියට තමයි පවතින්නේ. අන්න ඒ කාරණාව තමයි මට කියන්න ඕනේ. බලන්න මෙතනදී මෙන්න මේ තිරස් ස්වරය ඕ කියන තිරස් ස්වරයත් එක්ක මෙන්න මේ ක කියන ව්‍යංජන අක්ෂර එකතු වෙලා මෙතන මේ කෝ කියන ශබ්ද කොටස හදාගන්න. එතකොට මෙතන කෝ කියන ශබ්ද කොටසත් එක්කම තියෙනවා මෙන්න මෙතන හල් අක්ෂරයක්. එතකොට මේ සිලබල් එක අපි මේ සිලබල් එකටම තමයි මේ හල් අක්ෂරයත් අයිති වෙන්නේ. එතකොට මේ අපිට මෙතන මේ සම්පූර්ණ සිලබල් එකකින් නැත්නම් මේ සම්පූර්ණ ශබ්ද කොටසෙන් නැගෙන ශබ්දය තමයි කොන් කියලා කියන්නේ. කොන් කියන ශබ්දය තමයි එන්නේ. දැන් බලන්නකෝ දෙවෙනි එක. දැන් මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මෙතන තියෙනවා මෙන්න ආරම්භක ව්‍යංජන අක්ෂරය. මේ අක්ෂරය අපි ශබ්ද කරනවා ප කියලා. ප කියන ව්‍යංජන අක්ෂරය තමයි තියෙන්නේ. එතකොට මේ ප කියන අකුර ව්‍යංජන අක්ෂරය එකතු වෙලා තියෙන්නේ කාත් එක්කද මේ සිරස් ස්වරයක් එක්ක. සිරස් ස්වරයක් එක්ක එකතු වෙලා තියෙන නිසා තමයි අපි මේ ස්වරයට වම් පැත්තෙන් ලියලා තියෙන්නේ. ඔව් එතකොට සිරස් ස්වරයක් එක්ක එකතු වෙනවා නම් එයා අපි ස්වරයට වම් පැත්තෙන් තමයි තියන්නේ. එතකොට මේ මෙතන හැදෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් මේ ව්‍යංජන අක්ෂරයම පහලින් තියෙනවා. එතකොට මේ ව්‍යංජන අක්ෂරයේ පහලට යනකොට මේක හල් වෙනවා. දැන් පහළ තියෙනවා හල් වෙනවා. එතකොට මෙතන හල් අක්ෂරය හල් පයන්න. හරි. එතකොට මේක උච්චාරණය කරනවා සම්පූර්ණ මේ සිලබල් එකේ ශබ්දය නිපද වෙන්නේ පප් කියලා. හරි. එතකොට මේ එක ශබ්ද කොටසක්. එතකොට මේ ශබ්ද කොටසක හල් අක්ෂරයක් තියෙන්නත් පුළුවන්, හල් අක්ෂරයක් නොතිබෙන්නත් පුළුවන්. හරි. එතකොට පහලින් ව්‍යංජන අක්ෂරයක් තියෙනවා නම් ඒක හල් අක්ෂරයක්. අන්න ඒ කාරණාව මතක තියාගන්න. එතකොට මට කියන්න ඕනේ සිලබල් එකක නැත්නම් ශබ්ද කොටසක අපිට ව්‍යංජන අක්ෂරය ආකාර දෙකකින් දක්වන්න ලැබෙනවා. එතකොට ඉහළ තියෙන ව්‍යංජනයට අපි කියනවා ආරම්භක ව්‍යංජන අක්ෂර කියලා. අපි පහලින් තියෙන මේ ව්‍යංජන අක්ෂරයට කියනවා ෆයිනල් කොන්සනන්ට් එක නැත්නම් හල් අක්ෂරය කියලා. හරි. හරි අපි දැන් කතා කරගෙන යන්නේ මෙන්න මේ ක සහ ග කියන ශබ්ද දෙන ව්‍යංජන අක්ෂරය. එතකොට මේ ව්‍යංජන අක්ෂරය බලන්න මෙතන මේ තියෙන්නේ මේ ආරම්භක ව්‍යංජන අක්ෂරය. ආරම්භක ව්‍යංජන අක්ෂරය සරයත් එක්ක
පිහිටන විදිය තමයි මෙතන තියෙන්නේ. ඒතකොට සිරස්වරයක් එක්ක වම් පැත්තෙනුත් තිරස්වරයක් එක්ක ඉහළිනුත් මෙන්න මේ විදියට ව්‍යංජනය පවතිනවා. හරි අපි ඊළඟට බලමු. දැන් අපි කතා කරන්නේ මේ ව්‍යංජනාක්ෂරයට තියෙනවා කියලා ශබ්ද දෙකක් ක සහ ග කියන ශබ්ද දෙකම මේ ව්‍යංජනාක්ෂරයට තියෙනවා. හරි අපි බලමු කොහොමද මේ ව්‍යංජනාක්ෂරයේ උච්චාරණය කරන්න ඕන ශබ්දේ හරියට අඳුරගන්නේ කියලා. පළවෙනි උදාහරණ තියෙනවා මේ වචනයක මුල. වචනයක මුල මේ ව්‍යංජනාක්ෂර තියෙනවා නම් අපි ව්‍යංජනාක්ෂරයේ ක කියන ශබ්දය තමයි උච්චාරණය කරන්නේ. වචනයක මැද තියෙනවා නම් අපි මේ ව්‍යංජනාක්ෂරයේ ග කියන ශබ්දය තමයි ලබා දෙන්නේ. හරි බලන්න පළවෙනි උදාහරණයේ මේ පළවෙනි උදාහරණ තියෙනවා ක කියන ශබ්දය එකතු වෙලා තියෙනවා ආ කියන ශබ්දයත් එක්ක පළවෙනි සිලබල් එක නිර්මාණය වෙලා තියෙනවා. නැත්නම් පළවෙනි ශබ්ද කොටස නිර්මාණය වෙලා තියෙනවා කා කියලා. දෙවෙනි ශබ්ද කොටස මෙතන තියෙන්නේ මේ ව්‍යංජනාක්ෂරය අපි කියනවා බ කියලා. මේ ව්‍යංජනාක්ෂර මේක අපි ඉස්සරහදී අපි ඉගෙන ගමු මේක ගැන. දැනට මතක තියාගන්න මේක බ කියන ශබ්දය තියෙන්නේ මෙතන. එතකොට මේ බ කියන ශබ්දය ආ කියන ස්වර ශබ්දත් එකතු වෙලා බා කියලා හැදෙනවා. මෙතන ඊට පස්සේ තව තියෙනවා හල් අක්ෂරයක්. මෙතන තියෙනවා හල් අක්ෂරය. එතකොට මේ හල් අක්ෂරය අපි කියන ශබ්දය තමයි තියෙන්නේ. එතකොට මෙතන බන්. එතකොට බන් කියන ශබ්දය තමයි මේ දෙවනි සිලබල් එකේ තියෙන්නේ. එතකොට මේ සිලබල් දෙකේම තියෙන ශබ්ද එකතු වෙලා මෙතන කා මෙතන බන් කබන්. එතකොට මේ කබන් කියන වචනය හැදෙනවා මෙන්න මේ විදිහට. හරිද? එතකොට මෙතනදී බලන්න මෙතන මේ වචනේ සිලබල් වලට අපි කඩාගත්තොත් බලන්න සිලබල් එකක් අපි කඩාගෙන අපි දන්නවා දැන් මේ කොටු හැඩයටනේ මේ එකතු වෙලා තියෙන්නේ. අපිට හරි ලේසි සිලබල් වලට කඩාගන්න එක. හරිද? එතකොට මෙතන මේ වචනයට තියෙනවා සිලබල් 3ක්. පළවෙනි සිලබල් එක තමයි මේ තියෙන්නේ. දෙවෙනි සිලබල් එක තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තුන්වෙනි සිලබල්. හරි. එතකොට මෙතනදී බලන්න අපි මේ කතා කරන ව්‍යංජනාක්ෂරය තියෙනවා ස්ථාන දෙකක. මුලටත් තියෙනවා මේ අවසානයටත් තියෙනවා. හරිද? එතකොට මේ අපි දැන් කතා කරන්නේ වචනයක මැද හෝ අග. වචනයක මැද හෝ අග තියෙනවා නම් අපි මේ ව්‍යංජනාක්ෂරයට ග කියන ශබ්දය තමයි ලබා දෙන්නේ. එතකොට බලන්න මෙතනදී මෙන්න මේ ග කියන ශබ්දයට එකතු වෙනවා ඊ කියන ස්වර ශබ්දය. එතකොට මොකක්ද හැදෙන්නේ? ගී කියන ස්වර ශබ්දය හැදෙනවා. හරි. එතකොට මෙතන මේ මුල තියෙන්නේ මුලදී අපි කිව්වා වචනයක මුල තියෙනවා නම් ක කියන ශබ්දය තමයි දෙන්නේ. එතකොට මෙතන තියෙනවා ක කියන ශබ්දයට එකතු වෙනවා යේ කියන ව්‍යංජනාක්ෂරය. එතකොට හැදෙනවා කේ. හරිද? එතකොට මෙතන තියෙන්නේ මෙන්න මේ ව්‍යංජනාක්ෂරයට අපි කියනවා ස කියන ශබ්දය දෙනවා කියලා. ස කියන ශබ්දය ආ කියන ව්‍යංජන අක්ෂරات එක්ක එකතු වෙලා සා හදන ගමන්ම මෙතන තියෙනවා මොකද්ද? තව හල් අක්ෂරයක්. මේ හල් අක්ෂරයට අපි මේ හල් අක්ෂරයට කියනවා හල් නයන්න. එතකොට මෙතන සන් කියන ශබ්දය තමයි හැදෙන්නේ. එතකොට මේ ශබ්ද කොටස් දෙක එකතු කරාට පස්සේ මෙතන තියෙන කේසංගි. කේසංගි. කේසංගි කියලා කියන්නේ කැල්කියුලේටර් එකට කියනවා කේසංගි කියලා. හරි මම හිතනවා ඔයාලට මේක අවබෝධ වෙන්නේ නැති කියලා. මොකද්ද මම මේ කියපු කාරණාව කියලා. මෙතනදී අර තව පටලැවෙන තැනක් තියෙනවා නම් ඔයාලට පටලැවෙන්නේ මෙන්න මේ මෙතනදී මම අරන් තියෙන්නේ මේ වචනයක. ඒක පොඩ්ඩක් අවබෝධයෙන් බලන්න. වචනයක මුල සහ ආරම්භක ව්‍යංජනාක්ෂරය කියන්නේ මේ ඒ කතාව පොඩක් දෙකක්. දැන් වචනයක් කියලා කියන්නේ මේ ශබ්ද කොටස් එකතු වෙලා හැදෙන එකක් නේ. ඒතකොට වචනයක ශබ්ද කොටස් එකතු වෙලා. දැන් අපි කතා කරන්නේ දැන් මෙතනදී අපි කතා කරන්නේ වචනයක මුල සහ වචනයක මැද හෝ අග. මේ ව්‍යංජනාක්ෂරය තියෙනවා නම් ඒ ශබ්ද දෙක ඒ විදිහට තමයි තෝරගන්නේ. හරි දැන් මම අර මුලින් කිව්වේ ආරම්භක ව්‍යංජනාක්ෂරය සහ අවසාන ව්‍යංජනාක්ෂරය කියලා කිව්වේ මේක සිලබල් එකක තියෙන කතාව. එතකොට මෙන්න මේ වචනේ නම් මෙන්න මේ කොළ පාට. මේ කොළ පාට කොටසෙන් අපි පළවෙනි ශබ්ද කොටස තමයි මේ අර්ථ ගන්නවල තියෙන්නේ. හරි එතකොට මේ ශබ්ද කොටසේ මෙන්න මේ ක කියන ව්‍යංජන අපි දැන් මේ කතා කරගෙන යන ව්‍යංජනාක්ෂරය තමයි ආරම්භක ව්‍යංජනාක්ෂරය විදිහට තියෙන්නේ. හැබැයි එතකොට මේ කොටසේ මේ හල් අක්ෂරයක් නැහැ. එතකොට මේ ව්‍යංජන මේ සිලබල් එකේ නැත්තම් මේ ශබ්ද කොටසට හල් අක්ෂරයක් නැහැනේ. ඔව් එතකොට මෙයාට තියෙන්නේ ආරම්භක ව්‍යංජනාක්ෂරය විතරයි. හරි අන්න ඒ විදිහට තමයි මෙතන මේ ආරම්භක ව්‍යංජනාක්ෂරේ මේ වචනයක මුලයි කියපු කතාව පටලව ගන්න එපා. මේ වචනයක් හැදෙන්නේ මේ විදිහට සිලබල් එකතු වෙලා. හරිද අපි එතකොට මේ වචනේ මේ ශබ්ද දෙකක් තියෙනකොට මොන ශබ්දයද තෝරගන්නේ මේ වචනේ උච්චාරණය කරනකොට මේ ව්‍යංජනයට කියලා තමයි මෙතනදී මම කියලා දුන්නේ. හරි අපි යමු ඊළඟට
ඔය ඊළඟට තියෙනවා මේ ෆයිනල් කොන්සනන්ට් හල් කයන්න. එතකොට මෙන්න මේ විදියට වචනයක පහළ කොටසින් ඔව් සිලබල් එකක මෙන්න මේ අපි ගන්න මෙතනක් තියෙනවා. මෙන්න අපි මේ වචනේ මේ හක්සෙන් කියලා. හක්සෙන් කියනවා ස්ටුඩන්ට් ශිෂ්‍යයාට. හරිද? එතකොට මේ මෙතන හක් කියලා පළවෙනි සිලබල් එක කැල්ල තියෙනවා. සෙන් කියලා දෙවෙනි සිලබල් එක තියෙනවා. එතකොට මේ වචනේ බලන්න මේ වචනේ බලන්න හ කියන ව්‍යංජනාක්ෂරයට ආ කියන ස්වරාක්ෂර එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ පහලින් තව මෙතන හල් කයන්න කියන හල් අක්ෂරය එකතු වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන මෙන්න මේ අපි කතා කරන ව්‍යංජනාක්ෂරේ පහළ තියෙනවා හල් අක්ෂරයක් විදිහට. එහෙම හල් අක්ෂරයක් විදිහට මෙයා තියෙනවනම් අපි මෙයාට දෙන හල් අක්ෂරයේ શબ્දය තමයි හල් කයනු શબ્දය. හල් කයන්නක් විදිහට තමයි අපි යව තියන්නේ. එතකොට මේ වචනය අපිට හක්සෙන් කියලා ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. නැත්නම් ශබ්ද කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ව්‍යංජනාක්ෂරය. ඊළඟ ව්‍යංජනාක්ෂරය තමයි මේ තියෙනවා න කියන ව්‍යංජනාක්ෂරය. මේ ව්‍යංජනාක්ෂරය බලන්න ලියන විදිය මේකට තියෙන එක පියවරයි. අපි මේ ව්‍යංජනාක්ෂරය ඉහළ සිට පහළට පටන් ගෙන වමේ සිට දකුණට මේ විදිහට අපි ලියනවා. අපි බලමු කොහොමද මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. හරි. හරි ඊළඟට අපි යමු. ඔව්. එතකොට මේ ආරම්භක ව්‍යංජනාක්ෂරයක තමයි ආරම්භක ව්‍යංජනාක්ෂරයක් විදිහට කොහොමද මෙයා ස්වරයක් එක්ක පිහිටන්නේ කියලා. එතකොට සිරස් ස්වරයක් එක්ක මෙන්න මෙතන සිරස් ස්වරයක් එක්ක මේ විදිහට ස්වර අක්ෂරයට පම්පසිනුත් තිරස් ස්වරයක් එක්ක ස්වරයට ඉහළිනුත් අපිට ආරම්භක මේ ආරම්භක ව්‍යංජනාක්ෂරයේ විදිහට පවතිනවා. ඒ කියන්නේ අර සිලබල් එකක් හදනකොට ආරම්භක ව්‍යංජනාක්ෂර විදිහට මේ විදිහට තමයි පවතින්නේ. හරි. එතකොට මෙයා මේ ව්‍යංජනාක්ෂරයට තියෙන ශබ්දය නනේ. බලන්න මෙතන උදාහරණයක් අරන් තියෙනවා. මෙතන න කියන ශබ්දෙට එකතු වෙලා තියෙනවා. ඕ කියන ශබ්දය. ඊට පස්සේ පහලින් තියෙනවා කියන මේ හල් අක්ෂරය. කියන හල් අක්ෂරය. එතකොට මේක අපි ප්‍රොනවුන්ස් කරනවා. මෙතන මේ සිලබල් එක අපිට හදා ගන්න පුළුවන්. නොන් කියලා. නොන් කියලා හදා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා ප කියන ශබ්දය තියෙනවා. මෙන්න මේ ව්‍යංජනාක්ෂරය. එයා එකතු වෙලා තියෙන කාත් එක්කද? එකතු වෙලා තියෙන්නේ ඌ කියන ස්වර ශබ්දයත් එක්ක. එතකොට මෙතන කියනවා නොන්බු. නොන්බ කියලා කියන්නේ නොන්බ කියලා කියනවා ෆාම. නැත්නම් අපි කියන ගොවියට තමයි මෙන්න මේ නොන්බ කියලා කියන්නේ. ඊළඟට අපි යමු මෙයාගේ තියෙන හල් අක්ෂරය. හල් අක්ෂරයක් විදියට මේ ව්‍යංජනාක්ෂරය පවතිනවා නම් එයා තියෙන හල් නයන ශබ්දය. බලන්න උදාහරණයක් කරන් තියෙනවා. අපි මෙතන නිර්මාණය වෙලා තියෙනවා. මේ ව්‍යංජනාක්ෂරය අපි ශබ්ද කරන්නේ ස කියලා. ස කියන ව්‍යංජනාක්ෂරයට ඕ කියන ස්වරාක්ෂරය ස්වර ශබ්දය එකතු වෙලා සෝ කියන එක හැදිලා තියෙනවා. එතකොට මේ ව්‍යංජනාක්ෂරයත් එකතු වුණාට පස්සේ සොන් කියලා හැදෙනවා. ඔව්. එතකොට මෙතනදී ඒ විදිහට බලන්න ස කියන ව්‍යංජන අක්ෂරයට මේ ස කියන ශබ්දයට ඒ කියන ශබ්දය එකතු වෙලා සේ කියන ශබ්දය එකතු හැදෙනවා. ඊට පස්සේ මෙතන තව හල් අක්ෂරයක් එනවා. කියලා. එතකොට සෙන් හැදෙනවා. ඔව්. දැන් අපි මේ කතා කරපු මේ තුන්වෙනි සිලබල් එක විදිහට බලන්න මෙතන අපි මේ කතා කරන ව්‍යංජන අක්ෂරයේම එයා මැදට අවසානට ඉදිලා තියෙනවා. එතකොට මෙයාට ශබ්ද දෙකක් නැති නිසා මෙයාට තියෙන එක ශබ්දයක් නිසා වෙනසක් නැහැ. එතකොට මෙයාට අපි න කියන ශබ්දෙම ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන මේ ව්‍යංජන අක්ෂරය න කියන ශබ්දයත් එක්ක ඊ කියන ස්වර ශබ්ද එකතු වෙලා හැදෙනවා නි කියන ශබ්දය. එතකොට මෙතන පහළ තියෙනවා ව්‍යංජන අක්ෂරයක්. එතකොට මේ පහළ තියෙන ව්‍යංජන අක්ෂර අපි හල් අක්ෂර විදිහට ගන්නෙ. එයාව මෙයාට මේ ව්‍යංජන අක්ෂරයට අදාළ හල් අක්ෂරය හල්ම යන්න. එතකොට මේක නිම් වෙනවා. එතකොට අපිට හැදෙනවා සොන් සෙන් නිම්. සොන් සෙන් නිම් කියලා කියන්නේ ගුරුවරයා නැත්නම් ටීචර්. හරි. අපි ඊළඟ ව්‍යංජන අක්ෂරයට යමු. මේ ව්‍යංජන අක්ෂරයටත් තියෙනවා ශබ්ද දෙකක්. ත සහ ද කියන ශබ්ද දෙකම මේ ව්‍යංජන අක්ෂරයට තියෙනවා. අපි බලමු මුලින්ම කොහොමද මේ ව්‍යංජන අක්ෂරය ලියන්නේ කියලා. හරි. බලන්න පළවෙනි පියවර අපි පටන් අරන් තියෙන්නේ වමේ සිට දකුණට. ඊට පස්සේ දෙවන පියවර බලන්න. දෙවන පියවර හරියට අපි අර කලින් ලියපු න කියන අක්ෂරය වගේ. න කියන අක්ෂරය වගේ තමයි මේ ලියලා තියෙන්නේ. හරි. බලන්න මෙන්න මේ විදිහට පළවෙනි පියවර අපි මේ විදිහට වමේ සිට දකුණට. දෙවනි පියවර අපි අර න අක්ෂරය ලියන විදිහට. හරි. ඒකත් පැහැදිලි. හරි අපි බලමු මේ ඊළඟට
ආරම්භක ව්‍යංජන අවස්ථාව. ඔව් ආරම්භක ව්‍යංජන අවස්ථාව. ඒ කියන්නේ ස්වරයක් එක එකතු වෙනකොට මෙන්න මේ වගේ සිරස්වරයේ වම් පැත්තෙනොත් තිරස්වරයේ ඉහළිනොත් තියෙනවා. හරි. අපි බලමු මේ ශබ්ද දෙක ඊට පස්සේ භාවිත කරන්නේ කොහොමද කියලා. වචනීයක මුල. මෙතනදිත් එහෙමයි වචනීයක මුල තියෙනවා නම් මේ ව්‍යංජනාක්ෂරය අපි ඒ ව්‍යංජනාක්ෂරයට දෙනවා ත කියන ශබ්දය. ඒතර වචනයක මැද තියෙනවා නම් අපි කියනවා වචනයක මැද හෝ අග අවසානයේට තියෙනවා නම් අපි කියනවා එයාට අපි ලබා දෙනවා ද කියන මේ ශබ්දය. ද කියන ශබ්දය. හරි. බලන්නකො මෙතන පළවෙනි එක මෙන්න මේ ත කියන ශබ්දය. ත කියන ශබ්දය මේ දැන් මෙතන මේ ත කියලා කිව්වට දැන් මේ මෙතන අපි මේ දැන් අපිට ව්‍යංජනාක්ෂර තනියම ශබ්ද කරන්න බෑනේ. ව්‍යංජනාක්ෂර වලට දැන් මෙතන අර හල්ලු ස්වරූපයක් තමයි ව්‍යංජනාක්ෂරේ තියෙන්නේ. කොහොම මෙතන අර හල් තයනු ආකාරය තමයි තියෙන්නේ. ඒතකොට මෙයා ශබ්ද කරන්න නම් අපිට ස්වරාක්ෂරات එක්ක එකතු කරගන්නවා. ඒතකොට මේ මෙතන මේ ත කියන මේ ලොප් වෙලා තියෙන සවුන්ඩ් එකට මේ තියෙන ශබ්දයට ආ කියන ස්වර ශබ්දය එකතු වෙලා මෙතෙන්දී මොකද්ද හැදෙන්නේ? තා කියන ශබ්දය හැදෙනවා. හරිද? එතකොට මෙතන තියෙනවා මෙන්න මේ දෙවනි සිලබල් කොටස හැදිලා තියෙනවා. බලන්න මේ ව්‍යංජනාක්ෂරේ අපි මෙතනදී ගන්නෙ ර කියන ශබ්දය. ර කියන ශබ්දයට ඊ කියන ශබ්දය එකතු වෙලා රි හැදෙනවා. එතකොට මෙතන හැදෙනවා තරි. තරි කියලා කියන්නේ කකුල. තරි කියන්නේ කකුල. මෙතනදී බලන්න දැන් මෙතනදී හැදෙන්නේ මෙතනදී ව්‍යංජන අක්ෂරේ තියෙන අවසානයේටනේ. ව්‍යංජනාක්ෂරයේ අවසානයේට දෙන නිසා අපි මෙතන ද කියන ශබ්දය තමයි ගන්න. එතකොට ද කියන ශබ්දයට ආ කියන ස්වර ශබ්ද එකතු වෙලා දා කියන හඬ හැදෙනවා. එතකොට මෙතන තියෙන්නේ හ කියන අක්ෂරය. හ කියන අක්ෂරයට ආ හැදුනම හා වෙනවා. එතකොට සම්පූර්ණ අක්ෂරය අපිට උච්චාරණය කරන්න පුළුවන් හදා කියලා. එතකොට මෙතන තරි මෙතන හදා. හරි. ඊළඟට අපි බලමු ෆයිනල් කොන්සනන්ට් එක නැත්නම් හල් අක්ෂරයක් විදිහට තියෙනවා නම් අපි මෙයාට දෙන්නේ හල් තයනු શબ્දය. ඊළඟ අක්ෂරයට බලන්න මේ අක්ෂරයට තියෙනවා මෙයාටත් තියෙනවා ශබ්ද දෙකක්. ල සහ ර කියන ශබ්ද දෙකම මෙයාට තියෙනවා. හරි. අපි බලමු මෙයාව කොහොමද ලියන්නේ කියලා. බලන්න පළවෙනි පියවර දිහා බැලුවොත් අපිට තේරෙනවා බලන්න මෙන්න මේ පළවෙනි පියවර හැදිලා තියෙන්නේ අර අපි කලින් ඉගෙනගත්ත ක ශබ්දය. ක ශබ්දයේ තියෙනනේ. ඔව් ක කියන අක්ෂරය අන්නේ අක්ෂරයේ හැඩයට තමයි පළවෙනි පියවර තියෙන්නේ. දෙවෙනි පියවර තියෙන්නේ වමේ සිට දකුණට ඉරක්. වමේ සිට දකුණට. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි අක්ෂරය බලන්න අපි අර න කියන අක්ෂරය අපි ඉගෙන ගත්තා ඒ වගේ. හරි අපි බලමුකෝ පියවරෙන් පියවර. පළවෙනි පියවර මෙන්න මේ විදිහට අපි අර ක අක්ෂරේ පියවර ගන්නවා. හරි. දෙවෙනි පියවර මෙහි විදිහට අරගෙන තුන්වෙනි පියවර අපි අර න කියන අක්ෂරය ලියන විදිහට තමයි ලියන්නේ. හරි. මම හිතනවා එකක් තේරුණා කියලා. හරි අපි යමු ඊළඟට. ඔව් මෙන්න තියෙනවා මේ බිගිනින් කොන්සනන්ට් අවස්ථාව නැත්තම් කොහොමද අපි ව්‍යංජන අක්ෂරය ස්වර අක්ෂරات එක්ක එකතු වෙන අවස්ථාව. ආරම්භක ව්‍යංජන අක්ෂරයක් විදිහට ස්වරයක් එක්ක එකතු වෙන අවස්ථාව. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ තිරස් සහ සිරස්වර සමග. හරි. ඊට පස්සේ වචනයක මුල තියෙනවා නම් මේ ව්‍යංජන අක්ෂරය අපි කියන ල කියන ශබ්දය තමයි දෙන්නේ. වචනයක මැද හරි අග තියෙනවා නම් අපි ර කියන ශබ්දය තමයි දෙන්නේ. එතකොට මෙතන උදාහරණ දෙකක් අරන් තියෙනවා. බලන්න මෙතන ල කියන ශබ්දය ආ කියන ස්වර ශබ්දයත් එක්ක එකතු වෙලා ලා කියන ශබ්දය හදනවා. ඔව් දෙවනියටත් අපි දන්න කියන කෙනෙක් ඉන්නේ මේ. දැන් අපි දැන් මේ කතා කරා මේ ව්‍යංජන අක්ෂර. එතකොට අපි මෙතන කිව්වා මේ ව්‍යංජන අක්ෂරයට තියෙනවා ත සහ ද කියන ශබ්ද දෙක. දැන් මෙයා ඉන්නේ වචනේ මැද. මෙයා ඉන්නේ වචනේ මැදනේ. එහෙනම් අපි මොකක්ද දෙන්න ඕන මේ ව්‍යංජන අක්ෂරයට අපි ප්‍රොනවුන්ස් කරද්දී කොහොමද දෙන්නේ? ඔව් ශබ්ද කරන්නේ ත කියලා නෙමෙයි ද කියලා. ද කියලා දෙන්නේ. එතකොට ද කියන ශබ්දයට ඊ කියන ශබ්දය හැදුනම් දී කියන ශබ්දය එකතුන. අපි මෙයාව නම් කොහොමද දන්නේ? මෙයාගේ මේ ස්වර ශබ්දයක්නේ. එතකොට මෙතන ශුද්ධ ස්වර ශබ්දයක් තියෙන්නේ. කොහොමද මෙයාව උච්චාරණය කරන්නේ? ඕ කියලා. ඕ කියන ශබ්දය තමයි තියෙන්නේ. එතකොට මෙයාව සම්පූර්ණ මේ වචනේ අපි කොහොමද ශබ්ද කරන්නේ? ලදියෝ. ලදියෝ කියලා කියන්නේ රේඩියෝ කියන එක. අර මේක මේ අර රේඩියෝ කියන වචනය ඉංග්‍රීසි වචන වලින් බිඳිලා ආපු වචනයක් මේ තියෙන්නේ. ඒතකොට ලදියෝ කියලා තමයි මේ කොරියානු ජාතිකයන් මේ වචනේ උච්චාරණය කරන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා මෙන්න මේ අපි අර කලින් කතා කරා මේ වචනේ. මේක මම කලින් උදාහරණයක් ගත්තත් මේ තරි කියන. ඔව්. එතකොට මෙතන මේ ව්‍යංජන අක්ෂරය අපි දැන් අර කතා කරානේ. මේ අර්ථ සහ දනේ තියෙන. එතකොට මෙතන මුලනේ මෙයා ඉන්නේ.
එතකොට මුල ඉන්නව නම් අපි කිව්වා මෙයාට දෙන්නේ ත කියන ශබ්දය. එහෙනම් ත කියන ශබ්දය ආ කියන ස්වර ශබ්දයත් එක්ක එකතු වුනාම තා කියන ශබ්දය හැදෙනවා. මෙතනදී අපි මේ කතා කරන ව්‍යංජනාක්ෂරය මෙන්න මෙයාගේ ශබ්දය අපි කිව්වා මෙයා මැද හරි අග හරි ඉන්නවා නම් මෙයාට අපි දෙන්නේ ර කියන ශබ්දය. එතකොට මෙයා ර කියන ශබ්දය ඊ කියන ස්වර ශබ්දයත් එක්ක එකතු වෙලා හැදෙනවා රී කියන ශබ්දය. එතකොට මෙයාව ප්‍රොනවුන්ස් කරනවා තරි කියලා. ඔව්. එතකොට ලදියෝ සහ තරි කියලා උදාහරණ දෙක අපි ගත්තේ. ඔව්. මෙතනදී තියෙනවා බලන්න මේ අපි කතා කරන ව්‍යංජනාක්ෂරය ෆයිනල් කොන්සනන්ට් අවස්ථාව. ඒ කියන්නේ මේ හල් අක්ෂරයක් විදිහට පවතිනකොට හල් ලයනු શબ્දය තමයි තියෙන්නේ. එතකොට හල් දැන් මෙතන ශබ්ද දෙකක් තියෙනවනේ. එක්ක හල් රයන්නකුත් තියෙනවා. නෑ. ඒ විදිහට එන්නේ නෑ. කොරියානු භාෂාවේ හල් රයන්නක් නෑ. තියෙන්නේ හල් අක්ෂරයක් විදිහට හල් ලයන්න. ඔව්. එතකොට අපි මෙතන උදාහරණ තියෙනවා. මෙතන මේක ප්‍රොනවුන්ස් කරන්නේ ඉල් කියලා. ඉල් කියලා. හරි. ඊළඟට අපි යමු. ඔව් ඊළඟ ව්‍යංජන අක්ෂරය. ඊළඟ ව්‍යංජන අක්ෂරය බලන්න මෙයාට තියෙනවා ශබ්දය ම. මෙයාට එක ශබ්දයක් තියෙන. මෙයාට තියෙන්නේ ම කියන ශබ්දය. ඔව්. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙයාව ලියන්නේ කියන කාරණාව. මුලින්ම පළවෙනි ඉහළ සිට පහළට තමයි පළවෙනි පියවර. ඊට සමාන්තරව අපි ඊට පස්සේ යනවා පහළ මේ දෙවෙනි පියවර විදියට වමේ සිට දකුණට අරගෙන ඒක අපි අර ක අක්ෂරය ලියනවා වගේ. වමේ සිට දකුණට ආරම්භ කරලා අපි පහළට අරගෙන යන එක පියවරකින් දෙවෙනි පියවරට එක පියවරයි ගන්නෙ. හරි තුන්වෙනි පියවර ඊට පස්සේ අපි අර වමේ සිට දකුණට ඉරකන්න. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ පළවෙනි පියවර. හරි. ඉහළ සිට පහළට. මේ තියෙන්නේ දෙවෙනි පියවර ක අක්ෂරය වගේ. හරි තුන්වෙනි පියවර මේ තියෙනවා. ඔව් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ව්‍යංජන අක්ෂරය අපි ලියන්නේ. හරි ඊළඟට බලමු ආරම්භක ව්‍යංජන අවස්ථාව නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට සිරස් ස්වරයක් සමග සහ මේ විදිහට තිරස් ස්වරයක් සමග. හරි අපි බලමු මෙතන බලන්න මේ ම කියන ශබ්දය එකතු වෙලා තියෙන්නේ කාත් එක්කද? එකතු වෙලා තියෙන්නේ ඕ කියන ශබ්දයත් එක්ක. එතකොට කියනවා එතකොට හැදෙනවා මෝ කියන ශබ්දය. එතකොට මෙයාට තව හල් අක්ෂරයකුත් තියෙනවා. ඒ නිසා හල් අක්ෂරය. මේ හල් අක්ෂරය අපි කලින් ඉගෙන ගත්තා. මොකද්ද මේ හල් අක්ෂරය? හල් කයන්න. මෙයාට තියෙනවා හල් කයන්න. ඒක තියෙනවා මේ සිලබල් එක මේ ශබ්ද කොටස එතකොට සම්පූර්ණ අපිට උච්චාරණය කරන්න පුළුවන් මොක් කියලා. මොක්. එතකොට මෙතන තියෙනවා මෙන්න මේ ස කියන ව්‍යංජන අක්ෂරයට එකතු වෙලා තියෙනවා ඌ කියන ස්වර අක්ෂරය. එතකොට මේ සිලබල් කොටස මේ ශබ්ද කොටස කොහොමද උච්චාරණය කරන්නේ? සූ කියලා. හරි. එතකොට මේ සම්පූර්ණ වචනය මේ සිලබල් දෙක එකතු කරලා අපි මොක්සු කියලා කියනවා. මොක්සු උච්චාරණය කරනවා මොක්සු. මොක්සු කියලා කියනවා කාපෙන්ටර්. කාපෙන්ටර් කියලා කියන්නේ වඩුවා. හරි. ඊළඟට මෙයාගේ ෆයිනල් කොන්සනන්ට් අවස්ථාව. ඒ කියන්නේ මේ හල් අක්ෂරයක්. හල් අක්ෂරයක් විදියට මෙයා තියෙනවා නම් මෙයාට තියෙන්නේ හල්ම යන්න. බලන්න අපි කලින් ඉගෙනගත්ත වචනයක් මම ඉතින් අරගෙන උදාහරණයක් විදියට සොන්සෙන්නිම්. සොන්සෙන්නිම් කියන්නේ ගුරුවරයා මෙතන වචනේ අවසාන ශබ්ද කොටසේ තියෙනවා හල් අක්ෂරයක් විදියට හල්ම යන්න. හරි ඊළඟ අක්ෂරයට අපි යමු. ඔව් මෙයාටත් තියෙනවා ශබ්ද දෙකක්. ප සහ බ කියලා. මම මේක දැන් අපිට කලින් උදාහරණ අපිට හම්බුණානේ. මම ඒ ලැබුණු උදාහරණ වල මම එක තැනකදී ප කියලාත් ගත්තා, එක තැනකදී බ කියලාත් ගත්තා. ඔයාලට මතක නම් පොඩක් බලන්න. හරි. මෙයාට ප සහ බ කියන ශබ්ද දෙකම තියෙනවා. අපි මුලින්ම බලමු කොහොමද මෙයාව ලියන්නේ කියලා. පළවෙනි පියවර ඉහළ සිට පහළට ගන්නවා. ඊට සමාන්තරව දෙවෙනි පියවරත් බලන්න ඉහළ සිට පහළට අරන් තියෙන්නේ. හරි. ඊට පස්සේ මැදින් වමේ සිට දකුණට ඊට පස්සේ ආයෙත් ඒ විදිහටම තමයි අරන් තියෙන්නේ. හරි අපි බලමු මෙන්න මේ විදිහට පළවෙනි පියවර. ඉහළ සිට පහළට දෙවෙනි පියවරත් ඉහළ සිට පහළට ඊට සමාන්තරව ඊට පස්සේ අපි ගන්නවා තුන්වෙනි පියවර මේ විදිහට හතරවෙනි පියවර මේ විදිහට. හරි. මෙන්න මෙහෙමයි මේ අක්ෂරය අපි ලියන්නේ. ඊළඟට අපි බලමු ව්‍යංජන කොහොමද beginning consonant ආරම්භක ව්‍යංජනයක් විදිහට අපි මේක සිරස් සහ තිරස් ස්වරත් එක්ක මෙන්න මේ විදිහට පිළිටනවා. හරි ඊළඟට වචනයක මුලදී අපි මෙහාට දෙන්නේ ප කියන ශබ්දය. වචනයක මුලදී ප කියන ශබ්දයත් වචනේ මැද හෝ අගදී
දෙනවා බ කියන ශබ්දය. උදාහරණ දෙකක් තියෙනවා බලන්න. අපි මේ උදාහරණ දෙක ඔයාලට මේ උදාහරණ මතක ඇති කලිනුත් කතා කරා. මේ අරගෙන තියෙනවා මේක පප්. බලන්න පප් කියලා මේක. එතකොට මේකේ තියෙන එක සිලබල් එකයි. මේ එක ශබ්ද කොටසයි තියෙන්නේ. එක ශබ්ද කොටසක් යුත් වචනයක් තමයි මේක. හරිද? එතකොට බලන්න පළවෙනි කොහොමද මේ සිලබල් එක නිර්මාණය වෙලා තියෙන්නේ? ව්‍යංජන අක්ෂර දෙකක් තියෙනවා. ඔව් එකම ව්‍යංජන අක්ෂරය ඉන්නේ. ඔව්. එතකොට ආරම්භක ව්‍යංජන අක්ෂරය මෙන්න මේ ප කියලා ශබ්දය තමයි එන්නේ. එයා එකතු වෙලා තියෙනවා ආ කියන ස්වර ශබ්දයත් එක්ක. එතකොට පා කියලා අපි ගන්නවා. එතකොට පා කියන ශබ්දයට පහලින් තියෙනවනේ ඒ සිලබල් එකේම හල් අක්ෂරයක්. එතකොට මේ හල් අක්ෂරය අපි හල් පයන්න. මෙයාගේ හල් අක්ෂරය හල් පයන්න. එතකොට හල් පයන්න ගන්නවා. පප් කියන වචනේ තමයි මේක උච්චාරණය කරන්නේ. පත්වලට කියනවා පප් කියලා. හරි ඊළඟ වචනය බලන්න. ඊළඟ වචනය මේ තියෙන පළවෙනියට තියෙන සිලබල් එක. එතකොට මෙතන තනිසරයක් තියෙනවා. එතකොට එයා ආ කියලා අපි දන්නවා මේ ආ ඊට පස්සේ මැදදී තමයි එන්න අපි මේ කතා කරන ව්‍යංජන අක්ෂරය තියෙන්නේ. මැදදී අහු වෙනවා නම් අපි එයාට දෙන්නේ බ කියන ශබ්දය. බ කියන ශබ්දය ඕ කියන ව්‍යංජන අක්ෂර ඕ කියන ස්වර ශබ්දයත් එක්ක. ඕ කියන ස්වර ශබ්දයත් එක්ක එකතු වුණාට පස්සේ හැදෙනවා බෝ. ඊට පස්සේ ඊළඟට අපි තාම කතා කරේ නැති ව්‍යංජන අක්ෂරයක් මෙයාට තියෙන්නේ ජ කියන ශබ්දය තමයි අපි මෙතනදි දෙන්නේ. ඔව් ජ කියන ශබ්දය ඊ කියන වවල් එකත් එක්ක නැත්නම් ස්වර ශබ්දයත් එක්ක G කියලා ශබ්දය එකතු වෙලා හදනවා. එතකොට මේ සම්පූර්ණ වචනය අපිට පුළුවන් උච්චාරණය කරන්න ආ බෝ ජි අබුජි. අබුජි කියලා කියනවා තාත්තා. හරි. ඔව් මෙන්න ෆයිනල් කොන්සනන්ට් අවස්ථාව අපි කතා කරන හල් අවස්ථාව හල් අකුර. මෙන්න මේ අපිට අර පප් කියද්දි හම්බුණා නේ. මෙතන උදාහරණ තියෙනවා බලන්න. පප් කියනකොට පළවෙනි මේ සිලබල් එකේදී මේ ආරම්භක ව්‍යංජන අක්ෂරය විදියට තියෙන්නේ මේ ව්‍යංජන අක්ෂරයමයි. එතකොට අපි යාට පා කියලා තමයි දෙන්නේ. එතකොට මෙතන ආ කියන ව්‍යංජන අක්ෂරත් එක්ක එකතු වෙලා පා හැදෙනවා. මෙතන හල් පයන්න තමයි තියෙන්නේ හල් අවස්ථාව. උච්චාරණය කරනවා පප් කියලා සම්පූර්ණ වචනයම තේරුම තමයි මේ බත් කියන. තව කාරණාවක් මම මෙතන දාලා තියෙනවා බලන්න මෙන්න මේක. දැන් අපි මේක ගැන සම්පූර්ණ කතා කරන්න මෙන්න මේ කොටස ගැන ඊළඟ වීඩියෝ එකේදී. ඒක නිසා ඔයාලා ඊළඟ වීඩියෝ එකත් බලන්න. අපි මේ ගැන හොඳට මේ වීඩියෝ එකේදී කතා කරනවා. මම මෙතන චුට්ටක් කියලා දෙන්නම්. මෙන්න මේ දැන් මෙතන තියෙනවනේ මෙන්න මේ හල් අක්ෂරේ. අපි දැන් එයාගේ හල් අක්ෂරය හල් පයන්නනේ. එතකොට මේ හල් පයන්න දැන් මෙන්න මේක මේ ඔබ්ජෙක්ට් මාර්ක් කියලා මේක ග්‍රැමර් කොටසක්. හරි. මේ ග්‍රැමර් කොටසක් මේක අපි පස්සේ තමයි බලන්නේ. මේක එච්චර හිතන්න එපා. මේක වෙනම ග්‍රැමර් කොටස. මේ විදිහට දැන් මේ හිතන්නකො මේක තනි වචනයක් කියලා අපිට හම්බුණා. මේක තනි වචනයක්. දැන් මේ වචනේ කොහොමද උච්චාරණය කරන්නේ? එතකොට මෙන්න මෙතනදී පළවෙනි දැන් සිලබල් එකනේ මේ හැදිලා තියෙන්නේ. ඔප්ප කියන ශබ්දයට ආ කියන ශබ්දය එකතු වෙලා පා හැදෙනවා. එතකොට මෙතන තියෙන මෙන්න මේ හල් පයනු ශබ්දය. හල් ශබ්දය මෙන්න මෙතන තියෙනවනේ තනි ස්වරයක්. මෙන්න මෙතන කියන ස්වරය තියෙනවනේ. අන්නේ ස්වරයත් එක්ක එකතු වෙලා තමයි උච්චාරණය කරන්නේ. එහෙ වෙලාවට මෙන්න මේ හල් ප කියන ශබ්දය මෙතෙන්ට එකතු වෙලා හැදෙනවා ප කියන ශබ්දය. මේ ස්වරයත් එක්ක එකතු වෙලා හදනවා ප කියන ශබ්දය. එතකොට මේ වචනේ උච්චාරණය කරන්නේ ඇත්තටම පබල්. ඒ දැන් මෙතන මෙන්න මේ ප කියන අක්ෂරය දැන් මෙතෙන්ට ගියා මොකද වෙන්නේ? ප වෙනා තියන්නේ නැහනේ. මෙයා එතකොට වචනේ මැද තියෙන්නේ. එතකොට මෙයා උඩට යනකොට කොහොමද වෙන්නේ? බ බවටපත් වෙනවා. ඒ නිසා තමයි මෙතන පබල් හැදෙන්නේ. ඔව්. මම හිතනවා තේරෙනවද කියලා. මොකද දැන් මෙතන තියෙන ප අක්ෂරය අපි වචනයක මුලින් තියෙනවා නම් එයාට දෙන්නේ ප කියන શબ્දේ. හැබැයි වචනයක මැද තියෙනවා නම් අපි දෙන්නේ බ කියන. අන්න එතන ඒ නීතිය අනුව මොකද වෙන්නේ? මෙතන මෙතන හල් අක්ෂරයක් විදිහට තියෙන හල් පයන්න මෙන්න මෙතන ස්වරයත් එක්ක එකතු වෙලා මෙතෙන්ට යනකොට බ බවටපත් වෙලා දෙන්න බ කියන ශබ්දය හදනවා. එතකොට පබල් තමයි සම්පූර්ණ විදිහට වචනේ උච්චාරණය කරන්නේ. ඒක ගැන වැඩි තේරෙන්නේ නැත්නම් අපි ඒක ගැන වැඩි හිතන්න එපා. මම මෙතන ඔයාලට දැනගන්න මම මේක කිව්වේ. අපි මේ ගැන ඊළඟ වීඩියෝ එකේ හොඳට කතා කරනවා. ඒක නිසා අපි ශබ්ද කරන විදි ගැන වචන කතා කරන්නේ ඊළඟ වීඩියෝ එකේදී. මේකේදී මේ පාඩම කියන්නේ මේ වීඩියෝ එකේ අරමුණ උනේ ඔයාලට ව්‍යංජනාක්ෂර මොනවාද මේ තියෙන ව්‍යංජනාක්ෂර කියන ඒවා හඳුන්වලා දෙන්නත් ඒවයි තියෙන ශබ්දයන් හඳුන්වලා දීමක් තමයි. හරි ඊළඟට අපි කතා කරනවා ඊළඟ ව්‍යංජනාක්ෂරයට යන්න. ඔව් මෙයාට තියෙනවා ස කියන ශබ්දය.
හරිද? හැබැයි මෙයාට තව ෂ කියලාත් ශබ්දයක් තියෙනවා. හරි. හරි අපි ඒ ගැන කතා කරමුකෝ. ඊට කලින් බලමු මෙන්න මේ කොහොමද මෙයාට පියවර දෙකක්. දැන් මෙන්න මෙතනදී සාමාන්‍යයෙන් අපි මෙතනදී මේ දැන් මේ ව්‍යංජනාක්ෂරය මෙතනදී නම් පොඩ්ඩක් කර්ව් එකක් තියෙනවනේ, හැඩයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් මේ ව්‍යංජනාක්ෂර දැන් මේ කොරියානු අක්ෂර රේඛාත් එක්කනේ වැඩිපුර ලියවෙන්නේ. මෙන්න මේ විදිහට රේඛාවක් දාලා ඊට පස්සේ ඔන්න මැදදී තමයි මෙන්න මේ විදිහට තමයි ඇත්තටම මේ අක්ෂරය ලියන්නේ. දැන් හැබැයි මෙතන පොඩ්ඩක් අර කර්ව් එකක් තියෙනවා. දැන් මේ හැම විදියෙම ඔයාලා දැකලා තියෙන්න ඕන. මේ ෆොන්ට්ස් වර්ග ෆොන්ට් වෙනස් වුණාට පස්සේ දැන් ෆොන්ට් වෙනස් වුණා නම් මේ වචනේ අකුර මොකක්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන් නේ. අකුර මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මෙතන මම මේකත් මතක් කරේ. එතකොට මෙතන මේ තියෙන්නේ මේ කර්ව් එකක්. මේ පොඩ්ඩක් කර්ව් කරලා තියෙන මේකට ෆොන්ට් එක. මේක එක ෆොන්ට්ස් වර්ග තියෙනවා. මේ ෆොන්ට් එකේ හැඩය තමයි මේ විදිහට කර්ව් කරලා තමයි දාලා තියෙන්නේ. ඒතර හරි ක්‍රමයේ මෙන්න මේ විදිහට ලියනවා. ඉතින් පොත්වල ගොඩක් මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ එතකොට මේකේ මේ ව්‍යංජනාක්ෂරයේ මේ ආකාර තුනම එක ව්‍යංජනාක්ෂරය. ඒතර මෙයා ශබ්දය ස කියන ශබ්දය දෙනවා. එක අවස්ථාවක් තියෙනවා. අවස්ථාවක ෂ කියන ශබ්දය විදිහට උච්චාරණය කරනවා. ඒ කතාව අපි පස්සේ බලමු. හරි එහෙනම් මේ පළවෙනි පියවර මේ විදිහට මෙන්න මේ විදිහට පළවෙනි පියවර මේ විදිහට ගන්නවා. දෙවෙනි පියවර මෙන්න මේ විදිහට තමයි යන්නේ. හරි. අපි ඊළඟට යමු. ඔව්. සිරස්වරයක් සමග සහ තිරස්වරයක් සමග මේ ආරම්භක ව්‍යංජනාක්ෂරය පිළිටන ආකාරය තමයි මෙතන තියෙන්නේ. ඒක ඔයාලා දැන් දන්නවා. හරි. එහෙනම් අපි යමු ශබ්දවලට. හරි. මම කියවනේ ෂ කියලා ගන්නවා කියලා. හරිද? මේක හරි වැදගත් තැනක්. ගොඩක් අය මේක පටලව ගන්නවා. මේ අක්ෂර මේ ව්‍යංජනාක්ෂරය ෂ කියලා ශබ්ද කරන අවස්ථාව තමයි මෙන්න මේ ස්වරාක්ෂරات එක්ක එකතු වෙන අවස්ථාව. මේ ස්වරාක්ෂරات එක්ක එකතු වුණාම මෙයාගේ ස කියන ශබ්දය ෂ බවට පත් වෙනවා. බලන්න. මෙතන එතකොට අපි ගන්නෙ මෙන්න මේ ෂ කියන ශබ්දයට මෙතන එකතු වෙනවා ඊ ශබ්දය. එතකොට මෙයා උච්චාරණය කරන්නේ ෂී කියලා. මෙතන අපි එකතු කරලා තියෙනවා යා කියන ස්වර ශබ්දයත් එක්ක. එතකොට ෂා බවට පත් වෙනවා. මෙන්න මෙතනදී ස කියන ශබ්දය එකතු වෙලා තියෙන්නේ යෝ කියන ශබ්දයත් එක්ක. එතකොට මෙයා උච්චාරණය කරන්නේ ෂෝ කියලා. ඊට පස්සේ මෙතනදී බලන්න මෙතනදී යෝ කියන වවල් එකත් එක්ක නැත්නම් ස්වර ශබ්දයත් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට ෂෝ බවට පත් වෙනවා. මෙතනදී යූත් එක්ක එකතු වෙලා තියෙනවා ස කියන ශබ්දය. එතකොට වෙන්නේ ෂූ. මේ අවස්ථාව මෙන්න මේ ස්වර එක්ක එකතු වෙනවා නම් අපි මේ ව්‍යංජනාක්ෂරයේ ෂ විදිහට තමයි උච්චාරණය කරන්නේ. හරි ඊළඟට අපි බලමු ස කියලා උච්චාරණය වෙන අවස්ථාව. ඔව් මෙන්න මෙතන තියෙන ස්වර ශබ්දත් එක්ක ස්වරත් එක්ක එකතු වෙනකොට තමයි මෙයාව සා බවට පත් වෙන්නේ. බලන්න පළවෙනි එක ආ කියන ස්වරයත් එක්ක එකතු වෙනකොට සා බවට පත් වෙනවා. ඕ කියන ස්වරයත් එක්ක සෝ බවට පත් වෙනවා. ඕ කියන ස්වරයත් එක්ක සෝ බවට පත් වෙනවා. ඌ කියන ස්වරයත් එක්ක සූ බවට පත් වෙනවා. කියන ස්වරයත් එක්ක ස බවට, ඒ කියන ස්වරයත් එක්ක සේ, ඒ කියන ස්වරයත් එක්ක සේ, වේ කියන ස්වරයත් එක්ක ස්වේ, වී කියන ස්වරයත් එක්ක ස්වි. මෙන්න මේ විදිහට මේ ස්වරත් එක්ක ස විදිහට තමයි මෙම ව්‍යංජනාක්ෂර උච්චාරණය වෙන්නේ. හරි. ඒ කතාවත් ඉවර කරලා හරි බලමු අපි උදාහරණ වලට යමු. ඔව් දැන් අපි මම අනිත් කලින් උදාහරණ වලදීත් මේවා ගැන කියලා දුන්නානේ. කලින් උදාහරණ වලත් අපිට මේ ව්‍යංජනාක්ෂර හම්බුණා. දැන් තමයි අපි මේ ව්‍යංජනාක්ෂර හරියට ඉගෙන ගන්නෙ. එතකොට දැන් ඔයාලා දන්නවා දැනටමත් මේ ස කියන ව්‍යංජනාක්ෂරය ආ කියන එකතු වෙනවා සර ශබ්දයත් එක්ක. එතකොට හදනවා සා. එතකොට මෙතන තියෙන්නේ බලන්න මෙතන තියෙන්නේ මේ දැන් සමහර වෙලාවට ඔයාලට මේ සංයුක්ත සර හොඳට බලා ගන්න. මොකද මේ මෙතන මේක සංයුක්ත සරයක්. සංයුක්ත සරයක් එක්ක තමයි මේ ව්‍යංජනාක්ෂරය මේ ක ග කියන ව්‍යංජනාක්ෂරයනේ. අපි කියවනේ ක ග කියන ශබ්ද දෙක තියෙනකොට දැන් මෙතනදී නම් මෙයා ඉන්නේ මේ ව්‍යංජනාක්ෂරය අපි කලින් ඉගෙන ගත්තා. එයා ඉන්නේ කොහෙද? මැද ඉන්නේ. මැද නැත්නම් අවසානට ඉන්නේ. එතකොට අපි මෙයාට දෙන්නේ ග කියන શબ્දය. එතකොට බලන්න මෙතන නිර්මාණය වෙන්නේ මෙයා මේ වා කියන ස්වර શબ્දයත් එක්ක තමයි මේ ග එකතු වෙලා තියෙන්නේ. එතකොට ග්වා තමයි හැදෙන්නේ. එතකොට මේ සම්පූර්ණ වචනය සග්වා. සග්වා කියලා කියන්නේ ඇපල් වලට මෙයා නිර්මාණය වෙන්නේ. එතකොට අර සංයුක්ත ස්වරයත් පොඩක් බලා ගන්න මේ එකතු වෙලා හැදෙන හැටි. එතකොට මේ නැත්තම් මේක වල වෙනම ස්වරයක් කියලා වෙනම හිතාවේ. ඒක නිසා මේකන පොඩ අවධානයෙන් බලා ගන්න.
ඒව ගැන. ඊට පස්සේ බලන්න ෂ ගැන උදාහරණ තියෙනවා. බලන්න ඊ කියන ස්වරාක්ෂරයත් එක්ක තමයි එකතු වෙලා තින්නේ. ඊ කියන ස්වරාක්ෂරයත් එක්ක එකතු වුණාම මෙන්න මේ ස කියන શબ્දේ ෂ බවට තමයි උච්චාරණය කරන්නේ. එතකොට ෂි කියන ශබ්ද කොටස තමයි මෙතනින් හැදෙන්නේ. එතකොට මෙතන හැදෙනවා ගේ. ගේ කියන මොකද මෙතන මේ ව්‍යංජන අක්ෂරයට අපි දෙන්නේ ක නෙවෙයි ග මෙතනදී. එතකොට ශිග්ගේ. ශිග්ගේ කියලා කියනවා ඔරලෝසුව. ශිග්ගේ. හරි. ඊළඟට යමු. මෙයාගේ තියෙනවනේ මේ හල් අවස්ථාව. හල් අවස්ථාවේදී දැන් අපි කියවනේ මෙයාට තියෙනවා ස කියන ශබ්දෙන් ප්‍රධාන වශයෙන් තියෙන්නේ කියලා. ඒතකොට මෙයා ස බවට පත් වෙනවද? හල් සයන්න බවට පත් වෙනවද? අපි එහෙමද මෙයා උච්චාරණය කරන්නේ? නැහැ. මෙතන හොඳට බලන්න. මෙන්න මේ ව්‍යංජන අක්ෂරයේ හල් අක්ෂරයක් විදිහට පවතිනවා නම් එයාව අපි තියන්නේ හල් තයන්න විදිහට. ඔව්. මෙයාට අපි උච්චාරණය කරන්නේ හල් තයන්න විදිහට. එතකොට කොරියානු භාෂාවේ හල් සයනු නෑ. තියෙන්නේ හල් තයන්න. මේ ව්‍යංජන අක්ෂරය හල් අක්ෂරයක් විදිහට කොහේ හරි තියෙනවා නම් එයා නිරූපණය කරන්නේ හල් තයනු ශබ්දය. මේක හොඳට මතක තියාගන්න. උදාහරණයක් බලන්න. පනාවට අපි කියනවා පිත් කියලා. බලන්න මෙතනකොට මේක පිස් නෙවෙයි. මේ ස් නෙවෙයි මේ හල් තයන උත් වෙනවා. එතකොට මෙතන මේ තනි සිලබල් එක මේක හැදලා තියෙන්නේ ප කියන ශබ්දය ඊ කියන ශබ්දය එකතු වෙලා ඊට පස්සේ මෙන්න මේ හල් තයනු හල් තයන්න මේ එකතු වෙලා තමයි පිත් හැදෙන්නේ. හරි. මම හිතනවා ඒකත් ඔයාලට අවබෝධ වුණා කියලා. හරි. ඔව් ඊළඟ ව්‍යංජන අක්ෂරය. මේ ව්‍යංජන අක්ෂරය ගැන නම් මම මේ කලිනුත් කතා කරලා තිනවා පළවෙනි දෙවෙනි වීඩියෝස් වල අපිට මෙයා ගැන හොඳට කතා කරා. මෙයාගේ මොකද මේ විශේෂත්වය තමයි අර මේ අපි මෙයාගේ අර වවල් එකක් එක්ක නැත්නම් මේ ස්වරාක්ෂරයක් එක්ක තමයි මෙයා වැඩිපුර ඉන්නේ. මෙයා ස්වරාක්ෂරයක් එක්ක ඉන්නකොට ස්වරාක්ෂරේ ශුද්ධ ස්වර ශබ්දය නිරූපණය කරන්න මේ ස්වරයට උදව් කරන්නේ මෙන්න මේ ව්‍යංජන අක්ෂර 6. අපි එක් ගැන පස්සේ කතා කරමු තව ටිකක්. මේ මුලින්ම බලමුකෝ මෙයාව ලියන්නේ කොහොමද කියලා. බලන්න මෙයාව ලියන්නේ වාම වර්තව මෙන්න මේ විදියට තමයි මෙයාව ලියන්නේ. මෙයාව පිළියන්නේ. හරි අපි නම් යමු මෙන්න මෙතනදී. අපි අර කියපු කතාව තමයි එන්නේ. එතන බලන්න මෙන්න මේ ස්වරය. මේ තියෙන්නේ ආ කියන ස්වරය. මෙතන තියෙන ඕ කියන ස්වරය. ඒකට මෙන්න මේ විදිහට ව්‍යංජන අක්ෂරයක් විදිහට. දැන් මෙයාට ව්‍යංජන අක්ෂරයක් විදිහට ශබ්දයක් නැහැ. ඔව්. මෙයා ස්වරයක් එක්ක පිහිටනවා නම් ඒකෙන් නිරූපණය කරන්නේ ඒ ස්වරයේ ශුද්ධ ස්වර ශබ්දය. එතකොට මෙයා තමයි උදව් කරන්නේ ස්වරයකට ශුද්ධ ස්වර ශබ්දය වචනික පවත්වාගෙන යන නිරූපණය කරන්න. හරි. එතකොට මෙතනදී ආ කියන ශබ්දය එනවා. මෙතනදී ඕ කියන ශබ්දය එනවා. හරි. එතකොට මෙතනදී මෙයාට මේ ආරම්භක ව්‍යංජන අක්ෂර අවස්ථාවේදී මෙයාට ශබ්දයක් නැහැ. ඔව්. ෆයිනල් කොන්සනන්ට් එකදී ෆයිනල් කොන්සනන්ට් අවස්ථාවේදී විතරයි මෙයාට ශබ්දයක් තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මෙතන මේ කියන ශබ්දය කියන ශබ්දය තමයි තියෙන්නේ. අර අපි සිංහල භාෂාවේ සිංහල කියන කොටත් එනවනේ නයනු ශබ්දයක් අර කියන ශබ්දය බින්දු අන්නේ ශබ්දය තමයි මෙයාට තියෙන්නේ මෙතෙන්දී හල් අවස්ථාවේදී. එතකොට උදාහරණයක් අපි යමු. උදාහරණ තියෙනවා. මේ උදාහරණය මම කලින් කතා කරා. දැන් මේ මෙතන තියෙන සමහර ව්‍යංජන අක්ෂර ඔයාලට කියවන්න දැන් පුළුවන්. තාම අපි කතා කරන්නේ නැත්නම් මෙන්න මේ හ කියන ශබ්දය විතරයි. මේක මම අපි මෙතනදී හැදෙන්නේ මේ සිලබල් එකේදී හැදෙන්නේ හ කියන ශබ්දය ආ එක ඇදලා හා හැදෙනවා. එතන පහලින් තියෙනවා හල් අක්ෂරයක්. එතකොට ඒක අපි මෙතන තියෙන්නේ හල් කයන. එතකොට මේ සිලබල් එක හක් කියලා තමයි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ මෙතන මේක අපි කතා කරා. මෙතන මේ තියෙන්නේ ස කියන ශබ්දය ඒත් එකතු වෙලා සෙන් හැදිලා සේ තියෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න අපි කතා කරන ව්‍යංජන අක්ෂරය හල් නයනු ශබ්ද කියන ශබ්දය. එතකොට හක්සෙන් කියලා තමයි මේක උච්චාරණය කරන්නේ. හරි. හක්සෙන් කියලා කියන්නේ ශිෂ්‍යයා. හරි. ඊළඟ ව්‍යංජන අක්ෂරයට එයාට තියෙනවා ච සහ ජ කියලා ශබ්ද දෙකක්. මුලින්ම අපි ලියන විදිය බලමු. මෙයාගෙත් පළවෙනි පියවර බලන්න මෙන්න මේ විදිහට තමයි අපි ලියන්නේ. පළවෙනි පියවර මේ විදිහට, දෙවෙනි පියවර මෙන්න මේ විදිහට. හරි.
මෙයා beginning consonant අවස්ථාව මේ අපි මේ ස්වරයක් එක්ක පිළිටන අවස්ථාව. එතකොට ගන්නෙ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඔයාලා දැනටම දන්නවා. හරි අපි යමු මේ ශබ්දවලට වචනයක මුල. වචනයක මුල තියෙනවා නම් මෙයාට අපි දෙන්නේ ච කියන શબ્දය. වචනයක මුල තියෙනවා නම් මෙයාට අපි ච කියන શબ્දය දෙන්නේ. වචනයක මැද හරි අග හරි තියෙනවා නම් අපි මෙයාව උච්චාරණය කරන්නේ ජ කියලා. ජ කියලා. හරි බලන්න මෙතන පළවෙනි උදාහරණයට යමු අපි. මෙන්න මේ උදාහරණේ බලන්න මේ වචනේ සිලබල් තියෙනවා 3ක්. කොහොමද මේ සිලබල් කඩාගන්නේ? අපි මේ කොටු හැටියට තමයි මේ සිලබල් හැදෙන්නේ. හරි ලේසියි අපිට ඒක කඩා ගන්න සිලබල් වලට. මේ ශබ්ද කොටස් වලට පළවෙනි ශබ්ද කොටස හැදිලා තියෙනවා. බලන්න මෙයා මුල තමයි ඉන්නේ. වචනේ මුල ඉන්නවා. එතකොට අපි මෙයා ච කියන શબ્දේ නම් ගන්නෙ ආ කියන සර શબ્දයක් ඉදලා චා කියන શબ્දය හැදෙනවා. බලන්න දෙවනියට මෙයා දෙවන සිලබල් එකේ. දැන් එතකොට මෙතනදී මෙයා ඉන්නේ මැද. මෙයා ඉන්නේ මැද අවස්ථාවේ. එතකොට මැදදී අපි මෙයාට දෙන්නේ මොන මේ શબ્දයේද? ජ කියන શબ્දය තමයි දෙන්නේ. එතකොට ජ කියන શબ્දය දෙනකොට මෙතන හැදෙනවා ජ කියන શબ્දයට ඕ කියන සර શબ્ද එකතු වෙලා ජෝ කියන શબ્දය. ජෝ කියන શબ્දය. එතන පහලින් තව තියෙනවා හල් අක්ෂරයක්. එතකොට මේ සිලබල් එක සම්පූර්ණයෙන් අපි ජොන් කියලා තමයි උච්චාරණය කරන්නේ. ජොන්. ඊට පස්සේ ඊළඟ සිලබල් එකත් ඔයාලට දැන් කියවන්න පුළුවන්. මේ අපි කතා කරා මෙතන තියෙන්නේ මේ ක සහ ග කියන ව්‍යංජනාක්ෂරයනේ අපි කතා කරන්නේ. එතකොට මෙතනදී මෙයාට දෙන શબ્දය ග කියන શબ્දයෙන් තමයි මෙයාව උච්චාරණය කරන්න හේතුව තමයි මෙයා ඉන්නේ වචනයක අවසානයේ හෝ මැද නම්. එතකොට දැන් මෙයා ඉන්නේ මෙතන අවසානයේනේ. එහෙනම් මෙතන ග කියන શબ્දයෙන් ඕ කියන ස්වර શબ્ද එකතු වුණාම මොකද වෙන්නේ? ගෝ කියලා શબ્දය හැදෙනවා. එතකොට සම්පූර්ණ වචනය අපිට මේ විදිහට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. චා ජොන් ගෝ චාජොන්ගෝ. චාජොන්ගෝ කියලා කියනවා බයිසිකලයට. හරි ඊට පස්සේ මෙතන තියෙනවා ජ කියන අපි බැලුවා. අපි බලමු මේ උදාහරණය. මේ පළවෙනි සිලබල් එක ඔයාලට කියව ගන්න දැන් පුළුවන්. මෙයා සර શબ્දයක්, ශුද්ධ සර શબ્දයක් ආ කියන. ඊට පස්සේ මෙතන තියෙනවා අපි කතා කරපු ව්‍යංජනාක්ෂරය. මෙයාට දෙන શબ્දය මොකද්ද? මෙයාට තියෙනවා શબ્ද දෙකක් ප සහ බ શબ્ද. මෙතනදී අපි මේ සිලබල් එක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? මෙයාට ගන්නේ බ කියන શબ્දය. මෙයා ඉන්නේ මැද නිසා. එතකොට බ අක්ෂරයට බ කියන ව්‍යංජනාක්ෂරයට ඕ කියන ස්වරාක්ෂරය එකතු වුනාම බෝ කියන શબ્දය හැදෙනවා. එතකොට ඊළඟට මෙන්න ඉන්නවා අපි මේ දැන් කතා කරන් යන ව්‍යංජනාක්ෂර. එයාට එතකොට අපි දෙනවා ජ කියන શબ્දය ඊ කියන වවල් එකත් එක්ක ඊ කියන ස්වර શબ્දෙත් එක්ක එකතු වුනාම ජී කියන શબ્දය ගොඩනගෙනවා. එතකොට සම්පූර්ණ වශයෙන් ආ බෝ ජී අබුජි අබුජි කියලා කියනවා තාත්තට. හරි ෆයිනල් කොන්සනන්ට් ඒ කියන්නේ අපි හල් අවස්ථාවේදී මොකද වෙන්නේ? හල් අක්ෂරයක් විදියට මෙයා තියෙනකොට මෙයාට ශබ්ද දෙකක් තියෙනවා ච සහ ජ. එතකොට මේ දෙන්න හල් ඡායන අල් ඡායන බවට පත් වෙනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේකත් මතක තියාගන්න. මෙයාගේ හල් අවස්ථාවත් හල් තයන්න. මෙයාගේ හල් අවස්ථාවත් හල් තයන්න. එතකොට කොරියානු භාෂාව ඇතුලේ මොනවාද ෆයිනල් කොන්සනන්ට් එක නැත්නම් හල් අක්ෂරයක් විදියට මෙන්න මේ ව්‍යංජන අක්ෂරය පහලින් තිබුණොතින් අපි එයා උච්චාරණය කරන්නේ හල් තයන්න කියලා. හරි ඊළඟට ඇස්පිරේටඩ් කොන්සනන්ට් තියෙනවා. මෙන්න මෙයාලා විශේෂ වෙන්නේ අපේ අර සිංහල භාෂාවේ මේතර ව්‍යංජන 14 ඇතුළෙම තමයි මෙයාත් ඉන්නේ. මූලික ව්‍යංජන 14 ඇතුළේ ඉන්නේ. මේ 5 දෙනාත් මෙයාලා විශේෂ වෙන හේතුව තමයි අපි අර සිංහල භාෂාවේ තියෙනවනේ මහ ප්‍රාණ ශබ්ද. අන්නේ ශබ්දයන් තමයි මෙයාලට තියෙන්නේ. එතකොට අපි බලමු එකින් එක අරගෙන කොහොමද මේ ශබ්ද තියෙන්නේ කියලා. පළවෙනි එක්කෙනා මේ තියෙන්නේ මහ ප්‍රාණ ක ශබ්දය. ක. එතකොට මේක දැන් මේ වචනය උච්චාරණය කරද්දී මේ අපිට අර හ කියලා වායු ධාරාවක් පිට වෙනවා අවසානයේ වචනේ. ඒක අපිට අත තිබුවම පස්සේ අපිට දැනෙන උණුසුම් වායු ධාරාවක් මේ අත ඉස්සරහින් තියලා අපි උච්චාරණය කරනකොට ක කියලා. අර එතකොට හ කියලා අර ශබ්දේ පිට වෙන්නේ. හරි අපි බලමු මෙයාව ලියන්නේ. මෙයාට බලන්න පියවර මේ අපි අර ක අක්ෂරය ලියන විදිහට ක අක්ෂරය තරම් දිගට පළවෙනි පියවර ගන්නේ නැතුව තමයි ගන්න. පළවෙනි පියවර දෙවෙනි පියවර ඊට පස්සේ අපි වමේ සිට දකුණට ඉරක් මැදින් දානවා. හරි මෙන්න මේ විදිහට බලමු අපි.
පළවෙනි පියවර. දෙවෙනි පියවර. ඔව් මේ විදිහට තමයි මෙන්න මේ ව්‍යංජන අක්ෂරය අපි ලියන්නේ. හරි. මේ තියෙන්නේ සිරස්වරයක් සමග සහ තිරස්වර සමග අපි ලියන විදිය මේ විදිහට තමයි ආරම්භක ව්‍යංජන අවස්ථාවේ මෙන්න මෙයා වවල් එකත් එක්ක සරත් එක්ක මෙන්න මේ විදිහට සිරස් සහ තිරස් වශයෙන් අපි ලියන්නේ. ඊළඟට බලන්න මෙන්න මෙයාව නිර්මාණය වෙන්නේ එතකොට අපි අර ව්‍යංජන අක්ෂරය ක කියන ව්‍යංජන අක්ෂරයට මෙන්න මේ හ කියන ශබ්ද දෙක එකතු වෙලා මේ දෙන එකතු වෙලා තමයි මෙන්න මේ මහ ප්‍රාණ ශබ්ද නිර්මාණය වෙලා තියෙන්නේ ක කියන. හරි. ඊළඟට මෙයාට තියෙන ෆයිනල් කොන්සනන්ට් අවස්ථාව හල් අක්ෂර අවස්ථාව. හල් අක්ෂරයක් විදිහට මෙයා පහලින් තියෙනවා නම් වචනයක අපි මෙයාට දෙන්නේ හල් කයනු ශබ්දය. හරි. ඊළඟ ව්‍යංජන අක්ෂරයට අපි යනවා මහ ප්‍රාණ. එතකොට මෙතන අර මහ ප්‍රාණ ත ශබ්දය. ත කියන ශබ්දය තමයි එන්නේ. එතකොට මෙයාව ලියන්නේ පළවෙනි පියවර මෙන්න මේ විදිහට බලන්න. දෙවෙනි පියවර තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර මේ විදිහට. හරි. මෙයත් ආරම්භක ව්‍යංජන අක්ෂරයක් විදියට සරත් එක්ක පිහිටන විදිය මේ විදිහට තමයි පිහිටන්නේ. සිරස්වරයක වම් පසිනුත් තිරස්වරයක ඉහළිනුත්. හරි. මෙයාවත් නිර්මාණය වෙන්නේ අර අපි කලින් ඉගෙන ගත්ත ත කියන ව්‍යංජන අක්ෂරයට හ කියන ශබ්දය එකතු වෙලා තමයි මේ ත කියන ශබ්දය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙයාට තියෙනවා හල් අක්ෂර අවස්ථාවට මෙයාටත් තියෙන්නේ හල් තයනු අවස්ථාව. හල් තයන තමයි මෙයාවත් අපි ගන්නව නම් හල් අක්ෂරයක් විදියට වචනයක යට තියෙනවා නම් අපි මොකද කරන්නේ? මෙයාව හල් තයන විදියට තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. ඔව් ඊළඟ ව්‍යංජන අක්ෂරය මෙන්න මේ ව්‍යංජන අක්ෂරය අපි මෙයාට තියෙනවා හ කියන ශබ්දය. හ කියන ශබ්දය තමයි තියෙන්නේ. මෙයාව ලියන්නේ බලන්න පළවෙනි පියවර මෙන්න මේ විදිහට දෙවෙනි පියවරත් මෙන්න මේ විදිහට රක් අඳිනවා අපි තුන්වෙනි පියවර මෙන්න මේ විදිහට තමයි හ කියන ව්‍යංජන අක්ෂරය අපි ලියන්නේ. ඔව් ඊළඟට මෙන්න මේ විදිහට තමයි සරත් එක්ක පිහිටන්නේ. මෙයාගේ අපි කියනවා මේ ෆයිනල් කොන්සනන්ට් හල් අක්ෂර අවස්ථාව. හල් අක්ෂරයක් විදිහට තියෙනවා නම් එයාට තියෙන්නේ හල් තයනු ශබ්දය තමයි. හරි. දැන් මෙතන මේ හල් අක්ෂර ගැන අපි වෙනම කතා කරමු හල් අක්ෂර ගැන. දැන් කොරියානු භාෂාවේ තියෙන හල් අක්ෂර දැන් මේ පාඩමේ ඉදිරියට මම වෙනම හල් අක්ෂර ටික අරගෙන අපි ඒ ගැන කතා කරනවා. මේ දැනට මේ එකිනෙක වචනින් වචනට යනකොට එකිනෙක මේ ව්‍යංජනෙන් ව්‍යංජන අක්ෂර එකින් එක අරගෙන යනකොට හම්බ වෙන ඒ අක්ෂරයට අනුරූප වෙන හල් අක්ෂර තමයි මම කියාගෙන යන්නේ. හරි. දැන් ඊළඟ ව්‍යංජන අක්ෂරේ ඊළඟ කෙනා අපිට හම්බ වෙලා තිනවා. මෙයා එතකොට උච්චාරණ කරන අර මහ ප්‍රාණ ෆ. ලියන්නේ මෙන්න මේ පළවෙනි පියවර මේ විදිහට. දෙවෙනි පියවර මෙන්න මේ විදිහට. තුන්වෙනි පියවර මේ විදිහට. හතරවෙනි පියවර මෙන්න මේ විදිහට අපි මේ අක්ෂරය ලියනවා. සිරස් සහ තිරස්වර සමග ආරම්භක ව්‍යංජන අවස්ථාව මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මෙයාගේ හල් අක්ෂරය මෙයාගේ තියෙන්නේ හල් පයනු. හල් පයන තමයි මෙයාගේ හල් අක්ෂරය මෙයයි භාවිතා කරන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ච මහ ප්‍රාණ ච අවස්ථාව ව්‍යංජන අක්ෂරය. මෙයාව අපි බලන්න මෙයාවත් අපි ලියන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි ඉස්සෙල්ලා මේ විදිහට අඳිනවා. දෙවෙනි එක මෙන්න මේ විදිහට. තුන්වෙනි පියවර මේ විදිහට. හරි. අපි යමු ශබ්දවලට. මෙයාගේ තියෙන්නේ ච කියන ශබ්දය මහ ප්‍රාණ ශබ්දය තමයි තියෙන්නේ. තිරස් සහ සිරස්වර සමග මෙන්න මේ විදිහට පිහිටනවා. ඊට පස්සේ මෙයාට හල් තයන්න විදිහට තමයි මෙයාගේ හල් අක්ෂරය තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා ද්විත්ව ව්‍යංජන ගැන. එතකොට අපි දැන් ව්‍යංජන අක්ෂර 14ක් ගැන කතා කරා. ව්‍යංජන අක්ෂර 14ක් තියෙන ශබ්දයන් සහ කොහොමද ලියන්නේ කියන කාරණාව ගැන කතා කරලා ඉවරයි. ඊළඟට තියෙනවා මෙන්න අවසාන ද්විත්ව ව්‍යංජන. ද්විත්ව ව්‍යංජන 5 ගැන තමයි අපි බලන්නේ. හරි. අපි එකත් බලමු පියවරින් පියවර කොහොමද කියලා. බලමු පළවෙනි ද්විත්ව ව්‍යංජනය.
ඔව් මේක අපි ශබ්ද කරන්නේ මේක ටිකක් අර ඉහලින් තමයි ශබ්ද කරන්නේ. ඒතකොට මෙතන මේ බලන්න ව්‍යංජන නිර්මාණය වෙලා තියෙන්නේ අර අපි කලින් ඉගෙනගත්ත ක කියන අක්ෂර දෙකක් එකතු වෙලානේ. ක කියන අක්ෂර දෙකක් එකතුලා. ඒතකොට මේක අපි ශබ්ද කරන්නේ පළවෙනි ක එක ලොප් වෙලා දෙවෙනි එක තමයි ශබ්ද කරන්නේ. ඒක අපි පොඩ්ඩක් ඉහලින් ශබ්ද කරනවා. ක ක ක ඒ විදිහට. මුලින්ම බලමු අපි කොහොමද ලියන්නේ කියලා. අර අපි ක අක්ෂරය ලියන වගේම තමයි ලියන්නේ. පළවෙනි පියවර මේ විදිහට. මේ අක්ෂරය දෙවෙනි පියවර මේ විදිහට. එතකොට මේක තනි අක්ෂරයක්. මේ විදිහට තමයි ලියන්නේ. ව්‍යංජන අක්ෂරය. අපි හරි. ඊළඟට බලමු මේ සිරස්වරයක් සහ තිරස්වරයක් සමග මේ ආරම්භක ව්‍යංජන අක්ෂරය මේ සරත් එක්ක එකතු වෙලා මේ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මේ විදිහට තමයි අපි ලියන්නේ. දැන් හල් අක්ෂර අවස්ථාවේ එතකොට මේ ව්‍යංජන අක්ෂරයටත් අපි හල් අක්ෂරයක් විදිහට පාවිච්චි කරනකොට දෙන්නේ හල් කයන අවස්ථාව. ඊළඟ ව්‍යංජන අක්ෂරය තයනු දෙකකින් හැදිලා තියෙන්නේ. අපි අර ත කියන අක්ෂර දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. ඒතකොට මෙයාව ප්‍රොනවුන්ස් කරනවා ත කියලා ඉහලින් තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. හරි. අපි බලමු කොහොමද මේ ව්‍යංජන අක්ෂරය ලියන්නේ කියලා. මෙන්න පළවෙනි පියවර. ඔව්. ඊළඟට දෙවෙනි පියවර. ඔව්. තුන්වෙනි පියවර. මේ විදිහට හතරවෙනි පියවර. හරි. අපි බලමු ඊළඟට කොහොමද මේ ආරම්භක ව්‍යංජන අක්ෂර අවස්ථාව කොහොමද තියෙන්නේ සිරස්වරයක් සමග සහ තිරස්වරයක් සමග මෙන්න මේ විදිහට තමයි අපි ලියන්නේ. ඊට පස්සේ ෆයිනල් කොන්සනන්ට් අවස්ථාව බලන්නකො මෙයාගේ මේ හල් අක්ෂරයක් විදිහට මේ ව්‍යංජන අක්ෂර කොරියානු භාෂාවේ භාවිතා වෙන්නේ නැහැ. හරිද? ඒක මතක තියාගන්න. මෙයාට එතකොට හල් අක්ෂර අවස්ථාවක් නැහැ. ඒතර මේ වගේ මෙයාව පහලට හල් අකුරක් විදිහට තියෙන වචන වලට හමු වෙන්නේ නැහැ කොරියානු භාෂාවේ. ඊළඟට තියෙන ව්‍යංජන අක්ෂරය ප. මෙයාව ප්‍රොනවුන්ස් කරන්නේ ප කියලා. බලන්න අපි බලමු ඉස්සෙල්ලා කොහොමද මෙයාව ලියන්නේ කියලා. පළවෙනි පියවර මේ විදිහට, දෙවෙනි පියවරත් මේ විදිහට, මේ තුන්වෙනි පියවර මෙන්න මේ විදිහට, හතරවෙනි පියවර. ඔව්. ඊළඟට ආයේ පස්වෙනි පියවර මේ විදිහට ගන්නවා. හයවෙනි පියවර, හත්වෙනි පියවර සහ මෙන්න මේ විදිහට අවසාන පියවර මේ විදිහට අපි කරගන්නවා. හරි. බලමු ඊළඟට ආරම්භක ව්‍යංජන අවස්ථාව මෙන්න මේ විදිහට තමයි අපි මේ අක්ෂරය සිරස් සහ තිරස්වරත් එක්ක ලියන්නේ. මෙයාටත් ෆයිනල් කොන්සනන්ට් අවස්ථාවක් නැත්නම් හල් අකුරක් මෙයාගෙත් භාවිතා වෙන්නේ නැහැ කොරියානු භාෂාවදී. ඔව් ඊළඟ ව්‍යංජන අක්ෂරය මෙයාව ප්‍රොනවුන්ස් කරන්නේ ස කියලා. ඉහලින් තමයි අපි මෙයාව ප්‍රොනවුන්ස් කරන්නේ ස කියලා. මෙයාව ලියන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර සහ හතරවෙනි පියවර. මෙයාත් නිර්මාණය වෙලා තියෙන්නේ අර ස අකුරු දෙකක් තමයි අරගෙන තියෙන්නේ මේ අක්ෂරයට. බලන්න මේ සිරස්වර සමග මේ විදිහට, තිරස්වර සමග මෙන්න මේ විදිහට අපි භාවිත කරනවා. ඔව් ව්‍යංජන අක්ෂරේ බලන්න මෙන්න මෙයාට නම් තියෙනවා හල් අක්ෂරයක්. ඒතර මෙයාට තියෙන්නේ හල් තයනු අවස්ථාව තමයි මේ හල් අවස්ථාව විදිහට අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ මේ විදිහට. ඔව්. අවසාන වශයෙන් අපිට තියෙනවා මෙන්න මේ ව්‍යංජන අක්ෂරය. මේ ව්‍යංජන අක්ෂරය මේක මේ ද්විත්ව ව්‍යංජන අක්ෂරය ච කියන ශබ්දය. ච කියන ශබ්දය තමයි මෙයාගේ තියෙන්නේ. බලමු කොහොමද මෙයාව ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර. හරි. මේ විදිහට තමයි මේ ව්‍යංජන අක්ෂරත් අපි ලියන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි සර සමග තිරස් සහ සිරස්වර සමග අපි මේක ලියන්නේ. මේ ද්විත්ව ව්‍යංජනය. මෙම ද්විත්ව ව්‍යංජනයටත් කොරියානු භාෂාවේ හල් අක්ෂරයක් නැහැ. හල් ශබ්දයක් නැහැ. ඒතර මෙයාව හල් අක්ෂරයක් විදිහට භාවිතා කරන්නේ නැහැ. හරි. අපි දැන් කතා කරලා ඉවර කරනවා මේ සම්පූර්ණ ව්‍යංජනාක්ෂර 19. මූලික ව්‍යංජන 14ත් ද්විත්ව ව්‍යංජන 5ත්. මේ සම්පූර්ණ ව්‍යංජන අක්ෂර 19 ගැනම කොහොමද ලියන්නේ, මොනවාද තියෙන ශබ්ද, කොහොමද මේ ශබ්ද අපි වෙන් කරගන්නේ, උදාහරණත් එක්ක අපි කතා කරා. දැන් අපි සමරි එකක් විදිහට අරගත්තොත් මේ තියෙන අපි කතා කරපු
ව්‍යංජන අක්ෂර ටික අපි බලමු. ඉක්මනින් අපි බලමු මේ ටික සමර එකක් බලලා ශබ්ද ටික මොනවාද කියලා. පළවෙනි ව්‍යංජන අක්ෂරය මේ තියෙනවා. මෙයාට තියෙනවා ක සහ ග. ඔව් එතකොට මෙයාගේ මුලින් අපි වචනේ මුල තියෙන නම් ක සහ වචනේ මැද හෝ අග නම් ග පාවිච්චි කරනවා. එතකොට මෙයාට තියෙනවා ඊළඟ ව්‍යංජන අක්ෂරය න ඊට පස්සේ ව්‍යංජන අක්ෂරය ත සහ ද කියන ශබ්ද තියෙනවා. මෙයාගේ ල සහ ර කියන ශබ්ද තියෙනවා. මෙයාගේ ම කියන ශබ්ද තියෙනවා. මෙයාගේ ප සහ බ කියන ශබ්ද සහ මේ අක්ෂරය වෙලා එක් අවස්ථාවකදී එකතු වෙන ස්වරය සමග ස શબ્දයක් අනිත් ස්වර සමග ෂ කියලා අවස්ථාවකුත් අපි කතා කරා. ඒකට මෙතන විශේෂ කෙනෙක් මෙයාට ආරම්භක ව්‍යංජන අවස්ථාවේ මෙයාට શબ્දයක් නැහැ. මෙයාට තියෙන්නේ හල් අවස්ථාව විතරයි. හල් අක්ෂරය කියලා શબ્ද කරනවා. ඊළඟට තියෙනවා මේ ව්‍යංජන අක්ෂරය ච සහ ජ શબ્ද තියෙනවා. මෙයාගේ මෙන්න මෙතන ඉඳලා පටන් ගන්නවා. මේ මෙතන දක්වා මෙන්න මේ පස් දෙනා මෙයාලා මහ ප්‍රාණ શબ્ද තියෙන්නේ. මෙයාගෙන් ක මේක th මේක ph මේක හ සහ මේක ch කියන શબ્ද තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරා අපි ඊට පස්සේ මොනවාද මෙන්න මෙයාලා ද්විත්ව ව්‍යංජන. ද්විත්ව ව්‍යංජන ගැන මෙයාලා ටිකක් ඉහළින් තමයි શબ્ද කරන්නේ. මේක ක ත ප ස ච අන්න මේ විදිහට හරි. අපි දැන් සමර එකක් විදිහට මෙන්න මෙයාලා මෙන්න මේ શબ્ද තමයි තියෙන්නේ. ඒකට ඔයාලා දන්නවා පළවෙනියට වචනයක තියෙනවා නම් පළවෙනියට තියෙන શબ્ද සහ දෙවෙනියට මැද හෝ අග තියෙන වචනේ શબ્දය මේ දෙවෙනියට තියෙන શબ્දය තමයි අපි පාවිච්චි කරන්නේ. අවසාන වශයෙන් මම මේ විදිහට කියලා ඊළඟට මම ඔයාලට කිව්වා මේකේ තියෙන මේ කොරියානු භාෂාවේ තියෙන හල් අක්ෂර. ඔව් හල් අක්ෂර ගැන මම ටිකක් කතා කරනවා කියලා. වෙනමම හල් අක්ෂර ටික අරගෙන. හරි අපි දැන් මෙතනින් කතා කරමු. කොරියානු හෝඩියේ දැන් හල් අක්ෂර තියෙනවා. කොරියානු හෝඩියේ හල් අක්ෂර 7ක්. හරිද? මේ හල් අක්ෂර 7 මෙන්න මේ නිරූපණය කරන්න එතකොට මෙන්න මේ ව්‍යංජන අක්ෂර 19න් ව්‍යංජන අක්ෂර 16ක් භාවිතා කරලා තමයි මෙන්න මේ ස්වර මේ හල් අක්ෂර නැත්නම් හල් શબ્දයන් අපි නිරූපණය කරන්නේ. බලන්න මම පළවෙනි විතර ගන්නවා. මෙන්න මේ ව්‍යංජන අක්ෂරෙන් හල් නයනු શબ્දය දෙනවා. මේ ව්‍යංජන අක්ෂරෙන් හල් මයනු શબ્දය තමයි දෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ව්‍යංජන අක්ෂරෙන් න හල් නයන අර සිංහල කියලා කරනකොට කියන શબ્දය නිරූපණය කරනවා. ඔව් මෙයාගේ තියෙනවා හල් ලයනු શબ્දය. ඔව් මෙන්න මේ දෙන්නගේ තියෙන්නේ හල් පයනු શબ્දය. හල් පයනු શબ્දය තමයි මේ දෙන්නගේ තියෙන්නේ. ඊළඟට බලන්න මේ ව්‍යංජන අක්ෂර තුනම මේ ක සහ ක නැත්නම් ක කියන මෙන්න මේ තුන් දෙනාම දෙන්නේ හල් කයනු කියන શબ્දය තමයි මේ තුන් දෙනාගේම අඩංගු වෙලා තියෙන්නේ හල් අක්ෂරයක් විදියට. ඊට පස්සේ ඊටු මෙන්න මේ ව්‍යංජන අක්ෂර වලින් අපි දෙන්නේ මේවා නිරූපණය කරන හල් අකුරේ શબ્දය තමයි හල් තයනු શબ્දය. මෙන්න මේ හල් අක්ෂර බලන්න දැන් මෙතන තියෙනවා 1 2 3 4 5 6 7ක්. මෙන්න මේ 7 දෙනා තමයි ඉන්නේ මේ හල් අකුරු විදියට. මෙයාලා හල් ශබ්ද විදියට ඉන්නේ මෙයාලා. ඒතකොට මෙන්න මේ ටික මේ හතම නිරූපණය කරන්නේ මෙන්න මේ අක්ෂර මේ ව්‍යංජන අක්ෂර 16 භාවිතා කළා. ඊට පස්සේ බලන්න ඒතකොට මේ උඩ ඉන්නවා අපි මන් තුන් දෙනෙක් දාලා මෙයාලා එතකොට හල් අක්ෂර විදියට මෙයාවත් මෙන්න මෙයාවත් අපි මෙන්න මේ තුන් දෙනාම භාවිත කරන්නේ නැහැ කොරියානු භාෂාවේ හල් අක්ෂරයක් නිරූපණය කරන්න. හල් ශබ්දයක් නිරූපණය කරන්නේ නැහැ මෙයාලගේ. මෙයාලා කොහොමත් වචනයක හල් අක්ෂර විදියට පවතින්නේ නැහැ. හරි ඒක තමයි මේ හල් අක්ෂර වල කතාව. තව එක දෙයක් තියෙනවා කියන්න මේ හල් අක්ෂර මේ දැන් මේ හල් අක්ෂර නැත්නම් මෙයාලගේ තව තියෙනවා මේ ද්විත්ව හල් අක්ෂර ගැන. ද්විත්ව හල් අක්ෂර අපි ද්විත්ව හල් අක්ෂර ගැන මේ පාඩමේදී කතා කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා ද්විත්ව හල් අක්ෂර කියන්නේ මොනවාද කොහොමද ඒව කොහොමද උච්චාරණය කරන්න කියලා. ඒකටත් ග්‍රැමර් කොටසක් වෙනවා. ඒකනත් අපි කතා කරනවා. අනිවාර්යෙන් කතා කරන්න ඕන කොටසක්. මොකද අපි ඊළඟ වීඩියෝ එක ගේන්නේ මේ කොරියානු වචන කියවන විදිය තමයි කොරියානු වචනයක් කියවන විදියට. එතකොට ඒ කියවන්න අවශ්‍ය වෙන ව්‍යාකරණමය දැනුම අපි කතා කරනවා ඒ වීඩියෝ එකේදී. ඒක නිසා ඔයාලා
දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට වටිනා වීඩියෝස් ගොඩක් අරන් එනවා. ඒක නිසා තමයි හැමතිස්සෙම කියන්නේ ඔයාලට channel එක subscribe කරන්න. channel එක subscribe කරලා notification bell icon එක click කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔයාගේ ගමනට ලොකු උදව්වක් වේවි කියලා හිතනවා මේ වීඩියෝස්. හරි අපි මේ වීඩියෝ එක මේ දැම්මම ඉවර කරන්න. තව කොටසක් තියෙනවා කරන්න. අපි ඒ කොටසට යමු එනං ඉක්මනට. මේ වීඩියෝ ටිකක් දික් වෙන වීඩියෝ එකක්. හරි කමක් නැහැ අපි මේ කොටසත් කතා කරලම ඉවර කරමු. මේකත් වැදගත් කොටසක් මේ තියෙන්නේ. අපි මෙතනදී කතා කරන්නේ අපි දැන් කතා කරපු ව්‍යංජන අක්ෂර 19ම අපි මූලික ස්වරාක්ෂරات එක්ක එකතු කරලා කොහොමද ශබ්ද කරන්නේ කියන මෙන්න මේ ශබ්ද කරන chart එක හදාගන්න තමයි දැන් යන්නේ. හරිද? අපි එකින් එක අරගෙන බලමු කොහොමද මේ ශබ්දයන් අපි උච්චාරණය කරන්න කියලා. හරි. පළවෙනි එක බලන්න දැන් මෙතන මේ මම මෙතන අරන් තියෙනවා මේ මෙතනින් පහළට තමයි අපි කතා කරන ව්‍යංජන ටික. පහළට අරන් තියෙනවා. මෙතනින් දැන් මේ හරහට අරගෙන තියෙනවා අපි මූලික මොනවද ස්වරාක්ෂර. මූලික ස්වරාක්ෂර ටික මෙතන අරන් තියෙනවා. දැන් මෙතනදී මම අර මෙතන අර අපිට වචනේ නිර්මාණය කරගන්න පහසුට මෙතන අර හල් ස්වභාවයේ හල් අක්ෂරය තමයි ලියලා තියෙන්නේ. එතකොට අපිට හරි ලේසි ඉන්නේ අර මැසේජ් එකක් අපි හදනවා වගේ අපිට ටක් ගාලා මේ දෙන්න එකතු කරගෙන ශබ්දය ගොනා ගන්න පුළුවන් නිසා. හරිනේ. හරි එහෙනම් අපි පටන් ගමු. මෙතන තියෙනවා ක සහ ග දෙකම අරගෙන තියෙනවා. අපි පිළිවෙලට බලමු. එතකොට හල් කයන්නට මෙතන හල් කයන්නට ආ කියන මේ ආ කියන ස්වර එකතු වුණාම කාවද නිර්මාණය වෙන්නේ මෙන්න මෙයා. ඔව් ක සහ ග. එතකොට මෙයාට ශබ්ද දෙකක් තියෙන නිසා ක සහ ග කියන ශබ්ද දෙකම නිර්මාණය වෙනවා ආ කියන ශබ්දයත් එක්ක එකතු වෙලා. හරි ඊළඟට තියෙනවා මේ යා කියන ස්වර ශබ්දය. එතකොට මේ යා කියන ස්වරත් එක්ක එකතු වෙලා නිර්මාණය වෙනවා කයා සහ ග්යා. හරි මම මේ විදිහට දිගින් දෙකට වචන ටික කියාගෙන යන්න ගොඩක් වෙලාව යන නිසා හරි ඕ එක්ක එකතු වෙලා හදනවා කෝ සහ ගෝ. ඊළඟට කයෝ ග්යෝ. ඊළඟට කෝ සහ ගෝ. එතකොට යෝ කියන ස්වරත් එක්ක එකතු වෙලා කයෝ සහ ග්යෝ. ඔව් ඊළඟට කු ගු කියු ගියු ක ග කි ගි. ඔව් ඊළඟට හදනවා ඊළඟ ව්‍යංජන අක්ෂරය ඔව් හල් නයන්න ආ කියන ස්වරයත් එක්ක එකතු වෙලා නා කියන ශබ්දය හදනවා. නා න්‍යා නෝ න්‍යෝ නෝ න්‍යෝ නු න්‍යු න නී. ඔව් ඊළඟ ව්‍යංජන අක්ෂරය ත සහ ද කියන හල් තයන සහ හල් දයනත් එක්ක එකතු වෙලා තමයි බලමු. තා දා ත්‍යා द्या तो दो त्यो द्यो तो दो त्यो द्यो तू दु त्यू द्यू त द ती दी. ඊළඟ ව්‍යංජනය ලා රා લ્યા ર્યા લો રો લ્યો ર્યો લો રો ર્યો ર્યો લુ රු લ્યુ ર્યુ લ ર લી રી. ඔව් ඊළඟ ම කියන ව්‍යංජනය මා म्या मो म्यो मो म्यो मु म्यू म मी. ඊළඟට ප සහ බ ශබ්ද හල් පයන සහ හල් බයන්න එකතු වෙලා කොහොමද හැදෙන්නේ? පා බා ප්යා
ब्या पो बो प्यो ब्यो पो बो प्यो ब्यो पू बू प्यू ब्यू प ब पी बी ඊළඟට ස සහ ෂ ශබ්ද දෙක සා ෂා සෝ ෂෝ සෝ ෂෝ සු ෂු ස ෂි ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ මෙයා අපි මෙතන ඔයාලට මතක ඇති මෙතන ශුද්ධ ශබ්ද ශුද්ධ ස්වර ශබ්ද තමයි මොකද මෙතන අර ස්වරයේ ශුද්ධ ශබ්දය නිරූපණය කරන්න තමයි අපි මේ ව්‍යංජන එකතු කරන්නේ ස්වරයත් එක්ක ආ යා ඕ යෝ ඕ යෝ ඌ යු ඊ හරි ඊළඟට ඡා ජා ඡා ज्या छो जो छो ज्यो छो जो छो ज्यो चू जू चू जू च ज ची जी ඊළඟට අපි බලමු ඛ ශබ්දය खा क्या खो क्यों खो क्यों खू क्यों ख खी था थ्या थो थ्यो थो थ्यो थू थ्यो थ ඊළඟට ෆා ෆ්යා ෆෝ ෆ්යෝ ෆෝ ෆ්යෝ ෆු ෆ්යු ෆ ෆි ඊළඟට හා හ්යා හෝ හ්යෝ හෝ හ්යෝ හු හ්යු ह ही ඊළඟට ඡා ඡයා ඡෝ 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 छु छु ଛ छि හරි ඊළඟට අපි බලමු මේ ද්විත්ව ව්‍යංජනත් එක්ක ද්විත්ව ව්‍යංජනත් එක්ක කොහොමද කියලා खा क्या खो क्यों खो क्यों खू क्यों ख खी ता त्या तो त्यो तो त्यो तू त्यो त ती पा प्या पो प्यो पो प्यो पू प्यो प पी ඊළඟට सा स्या सो स्यो सो स्यो सु स्यो स्यू स सी चा च्या चो च्यो चो
චෝ චූ චියෝ ච චි. හරි අපි දැන් ඒ chart එකත් අපි කරලා ඉවරයි. ඔව් ඊළඟට මේ අපි කතා කරපු ව්‍යංජන 19ම සංයුක්ත ස්වරත් එක්ක මේ විදියට එකතු කරලා ශබ්ද ටික ගොඩනගන chart එක හදා ගන්නවා. ඔයාලට තනියම කරන්න පුළුවන්. ඔයා උත්සාහ කරලා බලන්න මේ විදියටම තමයි එකත් හදන්නේ. ඒක ඔයා උත්සාහ කරලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න කොහොමද මොකද උනේ කියලා. අපි මෙතනින් මේ පාඩම ඉවර කරනවා මේ වීඩියෝ එක. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවත නැවතත් කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න, වීඩියෝ ටික share කරන්න වගේ යාළුවන්ටත්. ඒක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට අපි කතා කරනවා ඊළඟ වීඩියෝ එකෙත් ගොඩක් වැදගත් කාරණා ගොඩක් මම ඔයාලට කිව්වා මේ වීඩියෝ එක ඇතුලේ මොනවද අපි කතා කරන්න කියලා. අපි වචන උච්චාරණය කරන විදි සහ රීතීන් ගැන ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකෙත්. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක මෙතෙක් වෙලා රැඳිලා හිටපු ඔයාලට ආයෙමත් ගොඩක් ස්තුති කරනවා. ඊළඟ වීඩියෝ එකේදී එහෙනම් අපි හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.